ආයුබෝවන් අපි විශේෂයෙන්ම අද විශේෂ ස්තුතියක් කරන්න ඕනේ මේ දේ පටන් ගන්න ඉස්සෙල් අපේ මේ වීඩියෝ එක අපේ සෙල්වරා සමාජයටත් අපේ අබු මහතාට විශේෂ ස්තුතිය අබු මහතාට අපි පුද කරනවා. මොකද අපේ පසුගිය වීඩියෝ එකේදී අපිට පොරොන්දුවක් දුන්නා LTT සංවිධානයේ ඒ ආබාධයට පත්විච්චි අය අපිට මුණ ගැස්සනවා, ඒගොල්ලන්ගේ කතා කරන්න, ඒගොල්ලන්ගේ අදහස් උදහස්, ඒගොල්ලන්ගේ දුක් ගැනවිල්ල, මේකේ යථාර්ථය, මේ යුද්ධ යථාර්ථය ගැන කතා කරන්න අපිට අවස්ථාවක් සලසා දෙනවා. ඒ අවස්ථාව සලසා දීම ගැන විශේෂයෙන් ඔබ මහත්තයාට අපි ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අද අපි කතාව පටන් ගමු. අද ඉන්න විශේෂ පුද්ගලයෙක් කියලා සෙල්වරා සමාජය. LTT එකෙන් නායකයෙක් 800ක පමණ සේනාංකයක් අසුරුවපු LTT නායකයෙක් දරුණු ලෙස අපේ හමුදාවට බාර දීපු අපේ සිංහල ජනයා මරා දාපු කෙනෙක්. අද ඒ සියලු දේ වැරදි දේ තේරුම් අරන් අද යහපත් පැත්තට ඇවිල්ලා ඉන්නවා. දැන් මේ කරපු වැරදි තේරුම් අරන් ඒ ගැන කතා කරන්නත් මේ වෙන්න යන වර්තමාන ආණ්ඩුවේ සහ දේශපාලඥයන් කියවම සිංහල දෙමළ මුස්ලිම් සියල්ලම විසින් කරන වැරදි සහ මේගොල්ලන් සම්බන්ධ ඩයස්පෝරාව ඇතුළු ඒ කරන සියලු වැරදි වලට එරෙහිව සත්‍ය හඬ නගන්න, සත්‍ය හඬක් ලෝකෙට ගෙනියන්න තමයි මේගොල්ලන් ඇවිල්ලා. අපි කතාව පටන් ගමු. අපි මුලින්ම අවස්ථාව දෙනවා අපේ අබු මහත්මයාට. අයිබෝන් මේ මම නම් ගොඩක් පිටිස දන්නවා මාධ්‍යවල මගේ වැඩසටහන යනවා. ඊට අමතරව මේ සෙල්වරාස අයියා කියන්නේ LTT සංවිධානයේ අවසන් යුද්ධයේ අවසන් වෙන්නේ අවසන් සටනකට හිටපු එකෙන්. ඇත්තටම මේ යුද්ධයේ මෙයාට කකුලත් ආබාධ වෙලා මෙයාට ඇත්තේ කකුලත් වෙඩි වෙදිලා මේ අතේ ඇඟිලිත් නෑ. මේ සිදුවීම ටික උනේ ඇත්තටම අපි ඒ කාලේ මේ යුද්ධය කියන දේ අපිට ඒ කාලේ හිටපු සමාජෙත් එක්ක අපි කැමැත්තෙන් ගිහිල්ලා තමයි මේ සටනට මෙයා යන අවුරුදු 18ක් ඒ සංවිධානයේ හිටියා. 800 දෙනෙක් විතර මෙයාගේ යටතේ හිටියා. එම මේව කළා අපි දැන් ආවිලා මෙයාත් පුරුණුතාවපන අවුරුදු 4මාරක් පුරුණුතාවපන ඉඳලා තමයි එළියට ආවේ. මමත් ඒව ඉඳලා තමයි ආවේ. නමුත් මේ ආවිලා මේ වෙලාව අපි මේ ජීවත් වෙලා යන ගමනදී දැන් රටේ වෙන සිදුවීමත් එක්ක බලනකොට දැන් මම සාමාන්‍යයෙන් දැන් මගේ දැනුම අඩුනේ. දැන් නමුත් මට කලින් මෙතුමාලා මේකට සම්බන්ධ වෙච්ච කට්ටිය. ඒක මම මෙතුමාලා ගෙනාවේ මේක කොහොමද මේ ක්‍රියේට් උනේ? මේ යුද්ධ කියන දේ කොහොමද ක්‍රියේට් උනේ? මේක කොහොමද ඇතුනේ කියලා මම විස්තරය ඇත්තටම මේ බලාගෙන ඉන්න සිංහල සමාජය පුතේ මට දෙවියම කියන්න පෙළඹුණේ. හේතුව මේ අපි අපේ අතරදී තේරුම් ගත්ත නැති හින්දා අපි අපේ තු ඒත් වෙලා හිටියේ පින්දා ඒක කියන්නේ ඒත් වෙලා හිටියේ නෑ. අපි ඒත් ඉවත් කරා. ඒ කියන්නේ ඒත් කරා. ඒ වගේ සමාජයක් ඇදුනේ කොහොමද කියන විස්තරේ ஐயா කියයි මම ඒක පරිවර්තන කරන්න. அண்ணன் வணக்கம். உங்களோட வாழ்க்கை வரலாற்று உங்களோட பற்றி தான் சிங்கள மொழியில் நான் வந்து சொன்னேன். இப்போ உங்களோட அனுபவத்தை நீங்கள் சொல்லுங்கண்ணா. நீங்கள் யுத்தத்து காலத்தில் இருந்த நீங்கள் தமிழ் விடுதலை புலிகள் வாய்ப்பில் அதாவது நான் முதலான் இருந்தேன். என்ன இருந்தாலும் நான் தலைவரை நான் வந்து எந்த இடத்துலையும் மாவீரர்களையும் புலையாவோ இதாக கதைக்கல. நாங்கள் எல்லாரும் நாட்டுக்காண்டி போராடினாங்க. நாங்கள் இப்போ இந்த யுத்தம் முடிஞ்சது. ஆனால் இப்போ இந்த நாட்டில் நடக்கிற நடைமுறைகள், வெளிநாட்டில் இருந்து செய்கிற சதிகள், இதுகள் எல்லாம் வந்து நாங்களும் ப்ராக்டிக்கலாக யோசிக்கிறோம். என்ன நடக்குது எது நடக்குதுன்னு எங்களுக்கு விளங்குது. அதை பற்றி நீங்கள் என்ன சமூகத்துக்கு பார்த்து கொண்டு இருக்க சிங்கள சமூகத்துக்கு சொல்ல வலிக்கிறீங்க? என்ன விளைச்சல் முந்தைய இருந்த அரசாங்கத்தாலேயும் முந்தைய இந்த அரசியல்வாதிகளாலேயும் இந்த 30 வருஷம் இந்த போராட்டம் வந்து தமிழ் மக்களை முடக்கப்பட்டது. அதால் போராட்டம் ஒன்று உருவாக்கப்பட்டது. அந்த போராட்டம் அரசியல்வாதிகளால் தான் உருவாக்கப்பட்டது. இன்றைக்கு அந்த அந்த போராட்டத்தை 30 வருஷத்துக்கு மக்கள் துன்பப்பட்ட நாங்கள், இடம்பெயர்ந்த நாங்கள், கஷ்டப்பட்ட நாங்கள், சாப்பாடு இல்லாமல் இருந்தனாங்க, கஞ்சி குடிச்சு கூட இருந்தாங்க, சில கஞ்சி இல்லாமல் இருந்தனாங்க. மக்கள் பட்டும் வழியில் துன்பப்பட்டது. இனியும் இந்த இப்படியான பிரச்சனை உண்டு இந்த நாட்டில் உருவாகக்கூடாது. எல்லாரும் அவங்க பேசி கதைச்சி அரசியல் காட்சி தங்களை பிரச்சனையை தீர்த்து இந்த தமிழ் மக்கள், சிங்கள மக்கள், முஸ்லீம் மக்கள் வேற்றுவார்மை இல்லாமல் எல்லாம் ஒன்று இருக்கோம். சரி,
அதுதான் இப்போ நாங்கள் விரும்புகிற போராளிய ரீதியில் நாங்கள் விரும்புகிறோம். சரியா சொல்லுங்கள். මෙතුමා දැන් සඳහන් කරන්නේ මෙතුමා දැන් අවුරුදු 18ක් යුද්ධයට ගිහලා යුද්ධ කරපු කෙනෙක්. දැන් කකුලත් නැති කරගෙන අතත් නැති කරගෙන දවසකට කණ්ඩ නැතුව ජීවිතේ මිනිස්සු මැරෙන කෙනෙක් ළඟ ඉන්න මිනිස්සු මැරලා වැටෙන මේ අත්දැකීම ඔක්කොම මේව කරගෙන දරුවෝ ටික පුළුවන් විදියට ආරක්ෂා කරගෙන දැන් අපි ආවිලා දැන් සාමාන්‍යයෙන් එක තත්යකට අපි ආවිලා ඉවරයි. එක එකනා තේරුම් ගන්න තරමට අපි දැන් අපි ආවිලා ඉන්න. නැත්තම් මෙච්චර දුර අපිට එන්න බැහැනේ. එතකොට මේ වගේ අවස්ථාවක් ආවිලා තියෙනවා. නමුත් දැන් රටේ වෙන මේකත් එක්ක බලනකොට දැන් යන දේශපාලන මට්ටමත් එක්ක සා කලින් මේගොල්ලෝ මට කලින් ගිය කට්ටියනේ. එතකොට එතනත් මේ දේශපාලනය අති කරපු මේ හින්දා තමයි මේ යුද්ධේ කියන දේ ඇති වෙලා තියෙන්නේ. මේක ඇදුනත් ඒ කාලේ දේශපාලනයෙන් තමයි මේ යුද්ධෙත් ඇදුනේ. දැන් ඔය අපිට එන තොරතුරු ආනුව බලනකොට රිසර්ච් එකක් කරනකොට දැන්වත් ඒ වගේ දෙයකට මේ සමාජය අරන් යනවා කියන එක තමයි පැහැදිලිවම අපිට පේන්නේ. මෙයා කියන්නේ අපි ගාව එහෙම දෙයක් නැහැ. දෙමළ කට්ටිය ඒගොල්ලන්ගේ සංස්කෘතිය කරගෙන හිටපොදී සිංහල කට්ටිය සිංහල සංස්කෘතිය අපි ඔක්කොම එකතු වෙලා දවසකට එකම කරලා අපි අර සාමාන්‍ය දෙමළ සිංහල සුබ අලුත් අවුරුද්දක් කියලා කොහොමද එකම දවසේ කෑවේ අපි පොඩ්ඩක් ඉතිහාසෙ පස්සට ගිහලා බලන්න ඕනේ අනිවාර්යයෙන්. මම නම් බලන්නේ දෙන්න. දෙමළ කට්ටියට වෙනම දවසක් අවුරුද්දක් සිංහල කට්ටියට වෙනම කියලා එනවනේ. දෙමළ සිංහල සුබ අලුත් අවුරුද්දක් එකම දවසේ එකම දිනේ එන්නේ. එතකොට මෙයාත් කියන්නේ ඒක තමයි. අපි ඔක්කොම එකතු වෙලා ඊළඟ බීවෙන එන්න මේ දරු පෙට්ටිය වෙනුවෙන් ලස්සන රටක් අපි ගාගත්තා වගේ අපි මරාගත්තා වගේ මෙහෙම නැතුව අපි ලස්සන රටක් හදමු කියන එක තමයි මෙතුමා කියන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන් කියන්නේ ඕගොල්ලන්ට තවදුරටත් යුද්ධය අවශ්‍ය නැහැ කියන එකද? ඔව් යුද්ධය අවශ්‍ය නැහැ. වෙනම රටක් ඕනේද අවශ්‍යද නැද්ද කියන අදහස කරන ඕගොල්ලන් කියනවා. එහෙම නෑ දැන් එක රට ඇතුලේ කොහොමද දැන් මම අයියාගුණත් එක அருகக்கிரியர் அப்படின்னா இப்போ நாங்கள் எல்லாரும் உண்டாயதண்டி தண்டி கொண்டு இப்போ நாங்கள் வாழ்கிறோம். இப்போ எங்களோட வாழ்வாதாரம் அதாவது எங்களோட வாழ்க்கையை நாங்கள் இப்படி கொண்டு போகிறோம். எங்களோட பிள்ளையோட படிப்பு செலவு எங்களோட தொழில் வளம் இதுகள்லாம் எங்களுக்கு திருப்பியும் ஒரு யுத்தத்துக்கு இந்த சமூகம் போகிறதுக்கு உங்களுக்கு விருப்பமாக கேட்குறேன். அதை இப்போ எங்களோட பிள்ளைகளுக்கும் எங்களோட சங்கதிகளுக்கும் எல்லாருக்கும் கூறப்படுறது என்னென்னா நாங்கள் இந்த போராட்டம் ஆயுத போராட்டம் முடிந்தது மௌனிச்சுட்டு சரியா. இனி நாங்கள் அரசியல் ரீதியாக எங்களோட இனப்பிரச்சனையை எங்களோட காணி பிரச்சனையோ எந்த பிரச்சனை அரசியல் ரீதியாக இந்த பிரச்சனை இனி ஒரு யுத்தம் உருவாகாமல் இருந்தால் நாங்கள் இந்த எங்களோட பிள்ளைகளுக்கும் சரி මානවர்களுக்கும் சரி நாங்கள் சொல்லி கொடுத்தோம். දැන් යුද්ධය ඉවරයි. දැන් අපි ඔක්කොම එකට ජීවත් වෙන්නේ. දැන් මොනවාද දැන් අපිට ආයුධ අරගෙන අපි රටවල දැන් දෙපැත්තම රණවිරු නැති වෙලා තියෙනවා. අපේ පැත්තනොත් මැරලා තියෙනවා. ඒ පැත්තනොත් ජනතාව සිංහල පැත්තත් මැරලා තියෙනවා. තමිල් පැත්තත් මැරලා. ඒ අතරේ මුස්ලිම් ජාතිය අතරින්න බෑ. ඒගොල්ලන් මේ ලංකාව පුරවසලේ ඒක ජාතියත් මැරලා තියෙනවා. දැන් අපි කරන්න ඕනේ අපි ඔක්කොම එකතු වෙලා අපි ගාව ප්‍රශ්න තියෙනවා. දේශපාලන වලින් විසඳන්න බැරි ප්‍රශ්න අපි එකතු වෙලා අපි තේරුම් ගන්න විසඳන්න. මොකද දේශපාලන විශ්වාස කරන හිටියොත් ඒ කාලේ ඉඳලා අද වෙනකම් මම කියන්නේ එක පැත්ත නෙවෙයි මම කියන්නේ. උදාහරණට දැන් TNA කියලා අපිට තමිල් පක්ෂයක් ප්‍රභාකරන් විශ්ින් තමයි ඒක නිර්මාණය කරේ. එතකොට අද ඒ පක්ෂේ දැන් 10ට විතර කැඩිලා. ඒ වගේ තමයි මේ පැත්ත. දැන් අපි කැඩිලා මේ වුණා මේකෙන් අපිට විශ්න මල්ල වෙනවා. උදාහරණට දැන් අමුදා කඳවුරු ටික ඉවත් කරන්න කියලා කියනවා. ඒකට උද්ඝෝෂණ කරලා මේව කරලා මේ පැත්තේ මේව කරලා එහෙම කරන්න ඕනේ. දේශපාලන පොඩිම සරල විදිහේ විසඳුම නම් හරි. ඒ ආමේක කැම්ප් එක ජනතාව කියන ඕකේ ඔප්පු තියනවද? ඔරිජිනල් ලියලි කියලා දෙන ඒ ටික බාර දෙන්න. හරි. ඒ කැම්ප් එක ඇතුලෙන් ඉවත් කරන්න පුළුවන් නම් ඉවත් කරා. ඒක ඉවත් කරන්න බැරි දෙයක් නෑ. රයිට්. ඒ වෙනුවෙන් ඒ ජනතාවට වෙලෙන්නමක් දුන්නා. ඒවයි කරන්න පුළුවන් මේ රජය අපිට බැරි දේ අපිට එන අදහස් හරි මේගොල්ලන් අරන් කරන්න පුළුවන් මේක. ඒක තමයි අපි ඉදිරිපත් කරන්නේ. සමාජ අසාධාරණ. දැන් මෙතන මේ පොඩි දේ ලොකුවට ක්‍රියේට් වෙන්නේ නැතුව අපි සරල විදිහට විසඳ ගන්න ඕනේ. දැන් ඔයගොල්ලන් කියන්නේ දැන් හමුදා කඳවුරු උතුරෙන් අයින් වෙන්න ඕනේද? නැත්තම් හමුදා කඳවුරු තියෙන එක මේ මෙතුමට යොමු කරන්නේ ප්‍රශ්නේ. හමුදා කඳවුරු තියෙන එක හොඳයිද උතුරේ? හමුදා කඳවුරු උතුරේ ඉවත් වෙන්න ඕනේ. அவருக்கு பக்கத்தில் எப்படின்னா இப்போ ராணுவ முகாம்கள் அங்கே இருக்குது. கந்துரு தியனேக்கு ஏகொள்ளண்ட கரதலையாது ராணுவ முகாம்கள் அங்கே இருக்கிறது எங்களோட பங்கு வாழ்கிற தமிழ் மக்களுக்கு இடையூறாக இருக்குதா இல்லாட்டி பாதுகாப்பு பிரச்சனைகள் இருக்குதா கட்டாயம் அந்த ராணுவ முகாம்கள் எல்லாம் அகற்ற வேண்டி வருமா அங்கே இருக்கிற மக்களோட கருத்து தான் கேட்குறாங்க. அங்கே இருக்க மக்கள் என்னென்னா இப்போ இராணுவம் முகாம் இருக்குண்டு நாங்கள் இப்போ இராணுவத்துக்குண்டு அரச காணி வணியில் போதிய அளவுக்கு ஒதுக்கே மேலும் அப்போ இப்போ மக்கள் இப்போ சிவில் நிர்வாகம்னு போகிற கட்டத்தில் மக்கள் இராணுவம் இப்போ ஒதுங்கி இருக்குமா தங்கட அங்கே கொஞ்சம் ஒதுங்கி இருப்பாங்க என்றால் இன்னும் நாங்கள் யோசிக்க மாட்டோம்.
எங்களை இப்பயும் இராணுவத்தை கொண்டு குமிச்சிருக்காங்க. எங்களுக்கு ஒரு பயமாக இருக்குது. இவங்க என்ன சிவில் நிர்வாகத்துக்கு வரலன்னு ஒரு பயம் உண்டு எங்களுக்கு வரும். ரைட்டு. மற்ற அந்த காணிகள் வந்து உறுதி காணி. இப்போ இந்த பிள்ளைக்கு வந்து நான் என்ன செய்யணும்? அந்த காணியை நம்பி தான் அந்த பிள்ளையை நான் கல்யாணம் கட்டி கொடுக்குறேன்னா அந்த காணியை தான் நம்பி வேற காணி அரசாங்கத்தில் தரப்படாது. அந்த காணிக்கு எடுத்து போமிட்டு எடுத்து உறுதி எடுத்து அதுக்கிடையே என்ன நடக்குன்னு தெரியும். මෙතුමා කියන්නේ දැන් ආමේ කියන්නේ අමුදාවේ කඳවුරු තියෙන ස්ථානයේ සමහර කියන්නේ ඔක්කොම නෙවෙයි සමහර කඳවුරු ඇවිල්ලා මිනිස්සුන්ගේ ඉඩම් කියලා කියනවා. එතකොට ඒකම තියෙනවා නම් ඒක රජෙන් සොයලා බලන්න පුළුවන්. ඒකට ආය ලේඛන තියෙනවා නම් ඇත්තට මේ මිනිස්සුන් ඉඳන් මේගොල්ලන්ගේ දැන් මේගොල්ලන්ගේ ඉඩම නම් උදාහරණට මෙයාගේ ඉඩම නම් මෙයාගේ පස්සේ දරුවන්ට ඉන්න ඉඩමක් නැහැ. එතකොට ඒ වගේ එක්ක වෙන ක්‍රියාමාර්ගයක් කරගෙන කැම්ප් එකේ වෙන තැනකට ඒවත් කළා උතුරෙන් අයින් කරන්න කියලා අපි කියන්නේ. ඔව්. ඒ කියන්නේ දැන් රටට ආරක්ෂාවක් ඕනේනේ. රටට ආරක්ෂාවක් ඕන නම් ඒවා වෙන්න ඕනේ. ඒනකට දැන් කලින් දැන් LTT කාලෙත් ගම්වල LTT කීටපක අඩු ගොඩක් කැලවල ලොකු බේස් තිබ්බා. ඒ වගේ කැලවල බේස් මේකෙන් අදන්න පුළුවන්. ජනතාව ඉන්න ස්ථානෙන් මේව කරලා ඒකට වෙන විසඳුමක් අරන් දෙන්න පුළුවන්. මෙතන තියෙන්නේ අපි අපතරේ සාකච්ඡා කරන්න නැතුව ඒකට උද්ඝෝෂණ මේ පැත්තෙන් කරනවා මේ පැත්තේ උද්ඝෝෂණ කරනවා ඒකට විරුද්ධ වෙලා දැන් වෛරයෙන් මේ වෙන වෛරයෙන් අර වචනයක් තියෙනවා ඒක මට පැටලෙනවා වෛරය අසංසිද්ධ වෙන්න ඔව් අන්න ඒ වගේ අපි හරියට තේරුම් අරගෙන සාකච්ඡා කරලා මේ දේශපාලනයෙන් තමයි මේකට විසඳුම ඕනේ උද්ඝෝෂණ කරනවා කියලා ඕගොල්ලන් අදහස් කරේ මොකද්ද උද්ඝෝෂණ කරනවා කියන්නේ දැන් එතනනේ දැන් එම සියලු මිනිස්සුම එකතු වෙලා නෙවෙයි උතන වෙන්නේ. ඕකේ පිටපස්සේ බලනකොට ඔයාගෙන බලනකොට ඒකට කවුරු හරි පිටපස්සේ ඉන්නව දේශපාලනේ. ඒ උගසන්ට පෙළමනේ. ඔයාලා කියන්නේ ඒතකොට දේශපාලඥයෝ නිකන් උද්ඝෝෂණේ කෑකෝ ගහනවා. මේකේ ඔයගොල්ලන් කියන විදිහට ඇත්ත ප්‍රශ්නේ හොයාගන්න ඒගොල්ලන් ආණ්ඩුවට උපදෙස් දෙන්නේ නැතුව පෙන්නන්න නැතුව උද්ඝෝෂකයෝ බොරුවට ඇවිල්ලා මේ කියන්නේ දේශපාලඥයෝ බොරුවට ඇවිල්ලා උද්ඝෝෂණ තියනවා මිනිස්සු ලෝකෙට පෙන්නන්නේ. ඒකද? ඇයි එහෙම ලෝකෙට පේන්න උද්ඝෝෂණ තියන්නේ? ඒගොල්ලන් ඉන්නේ ඒගොල්ලන්ගේ කොටස දෙන්නේ. අමුදාව ඉන්නේ සාමාන්‍යයෙන් අර මිනිස්සු ඉන්න අතරේදී යම් කිසියටම කලින් ජීවන දිටපු බේසුලුත් අල්ලගෙන තියෙනවා. ඒ වලට ඔප්පු තියෙනවා. මිනිස්සුන්ගේ ඒ ඉඩම් වලට ඔප්පු තියෙනවා. එහෙම ඔප්පු තියෙන ඉඩම් තියෙනවනේ ඒක ඔයලා බලලා ඒක රිලීස් කරලා. ඒ වෙනුවෙන් ඒ අතුලෙම වෙන කැබ ඕනතරම් ඉඩම් තියෙනවනේ. රජේ ඉඩමක් පවරන්න පුළුවන් ඒ උතුරෙම පවර ගන්න. මම ආව ප්‍රශ්නේ ඒක නෙමෙයි. මම ඇහුවේ දැන් මේ ඔයාලා ප්‍රශ්නෙට උත්තර දුන්නානේ කලින්. මම ඇහුවේ දැන් මේ ඔයාලා කිව්ව විදිහට දැන් මේ ප්‍රශ්නේ විසඳන්න ඕන ක්‍රමයක් තියෙනවා. එහෙම ඔප්පු තියෙන ඉඩම් තියෙනවා නම් ඒ ඉඩම් ඔයවා හොයලා බලලා ඉඩම් රිලීස් කරන්න ඕනේ. එහෙම කරන්න කියලා දේශපාලඥයෝ කියනවද? උතුරේ ඔය දෙමළ දේශපාලඥයෝ එහෙම නැත්නම් ඒගොල්ලන් බොරුවට උද්ඝෝෂණය කරනවා කියන එක. அப்படி இருக்கிறாங்கண்டா உங்களே உறுதி காணிகள் இருந்தால் அதை தேடி பார்த்து மக்கள்கிட்ட கையில் ஒப்படைங்கன்னு சொல்லி ஆர்ப்பாட்டம் நடக்குதா இல்லாட்டி அதுக்கு பின்னுக்கு அரசியல் சக்தியில் எதுவும் வந்து தூண்டி விட்டு அப்படியே எதுவும் மங்களம் நடக்குதான்னு கேட்கலாம். என்னென்னா சில விஷயம் வந்து அரசியல்வாதிகளும் இந்த காணாமாக்கப்பட்டது அதில் இதில் நடத்துகிறாருங்க. சரியோ அரசியல்வாதி நான் பேர் குறிப்பிட்டு சொல்ல சரியோ அரசியல்வாதி நடத்துகிறாங்க. சிலதை வந்து அன்றைக்கெல்லாம் அந்த முத்தியங்காட்டு பிரச்சனை வந்து பெரிய ஒரு கருத்தாலெல்லாம் போட்டு நியாயமாசனம் வந்து புறக்கணிச்சு. என்னென்றால் சில நடைமுறை இல்லாமல் ஒருவர் வந்து கோரிக்கை விடுறார் மக்கள். அவர் மக்களால் வெறுக்கப்பட்டார். அவர் தேவையில்லை அடித்து கொண்டது அடிச்சதோ கொண்டதோ அது புல அது கைது செய்யப்பட்டது சட்டத்தில் அவங்க நிறுத்தினவங்க அது வந்து மக்கள் ஏற்றுக்கொள்வாங்க. அதுக்கு என்ன பிரச்சனைனா அந்த வீட்டை உடனே போயிட்டு அது தூக்கிட்டு எரிஞ்சு போகலாம். அவங்க வீட்டை உடனே போயிட்டு அந்த எடுத்து பொடி ஜாழ்ப்பாணம் கொண்டு அங்கே செக் பண்ணி அங்கே போஸ்ட்மார்ட்டம்லாம் செஞ்சு அதை டாக்டரை உறுதிப்படுத்தி அந்த வீட்டை உணர்ந்து கொடுத்து அவங்க அடக்கம் பண்ண மாட்டோம். அங்கே செலவெல்லாம் பார்த்தோம் இல்லைன்னு இல்லை. சரியா 6ல் புல 6ல் சரின்னு போனவருக்கு தான் தெரியும். எங்களுக்கு தெரியுமா? அப்போ நான் துள்ளி பாயில்லாது நான் ஆராயணும். அது 3-4 மாதம் ஆராயணும் என்ன நடந்தது, 6 கூப்பிட்டது 6 போனதுக்கு அது தெளிவாக ஆராய்ஞ்சு விட்டு அதுக்கு ஏற்ற சட்டத்துக்கு போகும். ඕකේ පිටුපස්සේ යම්කිසි දේශපාලනයක් තියෙනවා. උදාහරණයට ඒ වගේ උද්ඝෝෂණ ඒ පැත්තේ මේ වුණානේ. ඒ වගේ දැන් අර ළඟදී වුණානේ අර එක්කෙනෙක් කැම්ප් එකට පැනලා රජගෙන් මෙట్లా මැරිච්ච කතාව ඒක තමයි යා කිව්වේ. ඒක වුණා කියලා ඊට පස්සේ දැන්
අනිත් කට අතුලන් අරගෙන ඒක නීතියට ඉස්සරහ කළා. ඒකට වෙනම විකල්පයක් තියෙනවා. එහෙම වුණා කියලා ඒකට අපි හරියට ඔයලා බලන්නේ නැතුව මේ අවේදාම හර්තල් එක මේව කරා. ඒකට ගොඩක් මිනිස්සු විරුද්ධ වුණා. ගොඩක් කඩ ටික ඔක්කොම අරන් ගලා පෝස්ට් කරා. දේශපාලන විශ්ින් තමයි ඒකත් කරේ. නමුත් මේ වහන්න කියලා නමුත් ඔබ ඒව නෑ. නමුත් ගොඩක් මිනිස්සු ඒකට විරුද්ධව කඩ ඕපන් කරලා තමයි තිබ්බේ. මේ මිනිස්සු ගොඩක් දුරට මේ දෙමළ දේශපාලඥයන්ට විරුද්ධව දෙමළ මිනිස්සුම කඩ අරගෙන හිටියා. ඔක්කොම ඒකට මේ ඒ කියන්නේ මිනිස්සුන්ටත් තේරෙනවා මේ වෙනකොට මේක මේ උතුරු වගේම දකුණෙත් වෙන්නේ ඔය සිද්ධියමයි. ඒ කියන්නේ මේ දේශපාලකයෝ සහ ඇතම් NGO සංවිධාන මේක පිටිපස්සේ ඉන්නවා මේක මේවන්න. ඒක තමයි කතාව. දැන්නවා ஒரு அரசியல்வாதிகளும் ஒரு சிலர் பேர் தான் அதை சிம்பிளாக நார்மலாக முடிச்சு கொள்ளக்கூடிய பிரச்சனையை ஹர்த்தால் அதெல்லாம் போட்டு இப்படி பெரிய அளவில் கொண்டு போகிறதுக்கு பின்னுக்கு ஒரு சக்தி ஒன்று இயங்கி கொண்டு இருக்கு. உண்மையிலேயே அது இப்போ பிள்ளைய செஞ்சால் அந்த பிள்ளைக்கு வந்து நீதிக்கு முன்னுக்கு கொண்டு வந்து அதுக்குரிய இதெல்லாம் எடுக்கலாம். என்னடா தம்பி நான் புல விட்டாலும் புல நானும் அது போராடினவன் இல்லைன்னு நான் துன்பப்பட்டேன். நான் சரியா சின்ன வயதுல இருந்து சரியா துன்பப்பட்டேன். போடுறதுக்கு உடுப்பு இல்லை, இருக்கிறதுக்கு இடம் இல்லை, இந்த பள்ளிக்கூடம் போனா அடுத்த பள்ளிக்கூடம் ஓடுறது, படிப்பு கல்வி இல்லை, சாப்பாடு இல்லை, அப்படி துன்பப்பட்ட ரீதியில நான் போனேன். කියන්නේ මේ වගේ තමයි දැන් මෙතන වෙනවා වගේ තමයි කලින්ගොත් දැන් මේගොල්ලන්ගේ පුංචි කාලේ ඉගෙන ගන්න මේ ඉස්කෝලේ මේ වුණා මේ ඉස්කෝලේට ගෙටවල ඒ කාලේ තිබ්බනේ තව ඉස්කෝලේට යනවා ඉන්න තනක් නෑ. එම තනමට යනකොට අර ඒ කාලේ වෙච්ච මේකත් එක්ක තමයි මෙයන් යුද්ධයේ පැත්තට පෙළඹුණේ. ඇත්තට මේ වගේ අවස්ථාවක් අපිට ආවා මතුවුණා. ඊට පස්සේ ඒ අවස්ථාවට අපි ක්‍රියා වුණා. ඔව්. ඇත්තටම දැන් මේකේ මේ ඇත්තටම රුවන් මහත්තයා මේ බැලුවම අර අපි ඉස්සෙල්ලා ඉස්මතු කරපු මේ ප්‍රශ්නේ මූලික දේ තමයි මේ මහත්තයා කියන විදිහට මේ ගැටලුව විසඳන්න ඇත්තම පවතින රජයන් මේවට ඉදිරිපත් වෙන්න ඕන. මොකද මේක ලැබුගින්නක් වෙන එක නෙමෙයි වී යුත්තේ. ප්‍රශ්නය මතුවෙනකොටම මේක විසඳ ගන්න. ඒ කියන්නේ අපිට කතා කරගන්න විසඳ ගන්න පුළුවන් නේ. මේක උද්ඝෝෂණ වලට ගිහිල්ලා එහෙම නැත්නම් මිනිස්සුන්ව පාරට බස්සලා මොකද ඒක බලාගෙන ඉන්නේ මේ උතුරේ වගේම දකුණේ ඉන්න දේශපාලකයොත් මේකේ අර ඇවිරිච්ච ලැබුගින්න නැවත අවුලන්නේ. මොකද ඒ තුලින් හුඟක් අය මේකේ පෝෂණය වෙන්න බලාගෙන ඉන්නවා. මේ අහිංසක මිනිස්සුගේ ජීවිත බිල්ලට දීලා. ඒක තමයි මේ මහත්තුරු මං හිතන්නේ කියන්නේ මේක දේශපාලකයෝ සුහදව සාකච්ඡා කරලා පැහැදිලිනේ අපිට මෙතන ගැටලුවක් තියෙනවා නම් මේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා සුහදව සාකච්ඡා කරා ඒගොල්ලන්ට දී යුතු දේවල් නීත්‍යානුකූලව තියෙන මේ ටික දුන්නා මේ ප්‍රශ්නේ ඉවරයි. දැන් මොනරේ දැන් දේශපාලන දැන් ඡන්ද පටන් ගන්නකොට මොනරේ දෙයක් ඒගොල්ලන්ට අහු වෙනවා. දැන් පහුගිය දවස් ටිකේ சொன்னதா அதான் இதுக்கு எல்லாத்துக்கும் பின்னுக்கு ஒரு சக்தி இருந்து கொண்டு இது உங்களுக்கு வர பிரச்சனையில் ஸ்லோமாக அரசியல் ரீதியாக கதைச்சி தீர்க்காம அதை தாண்டி ஒரு பக்கத்தில் அலைஞ்சல் ஆர்ப்பாட்டம் அங்கே இருப்பாட்டம் ஏதாச்சும் ஒன்று செஞ்சு இதை வந்து திருப்பி நீடிச்சு கொண்டு போகிறதுக்கான காரணம் வந்து அவங்கள ஆட்சியில் இருக்கும் அப்படி ஒன்று தான் நம்ம சொன்னோம். என்னண்டா ஒரு சின்ன பிரச்சனை நான் விட்ட புலைய சின்ன பிரச்சனை அதை உடனே தண்டிச்சு அதுக்கேற்ற நடவடிக்கை எடுத்தால் அந்த பிரச்சனை பெருசாக போவாங்க. මොනරේ වැරදක් කරනවා නම් පොඩි පොඩි නේ ඒ වෙලාවටම ඒ වලට දඬු මැද දුන්නොත් එමෙ ඒක එතනින් ලොගුවට යන්න. මේ කරන්නේ ඒක ලොගුවට යන්න දීලා පැසවෙන්න වෙනකන් තියලා තමයි. කියන්නේ ආණ්ඩුව කරන වැරද්ද. ඒ කියන්නේ පවතින රජයන් කරන වැරදි. ඒ කියන්නේ සියලු ඒ කියන්නේ නොපවර්තම් පෝරාන්න කාරණා මාද. දැන් අවුරුදු 30ක් අපි යුද්ධ කරන්න හේතුව ඕක තමයි. හරි. මට තව ප්‍රශ්නයක් තියෙනවා. මේ අපේ මෙතුමා මේ පුදුකුරුප්පු අවසාන සටනේ හිටියද? புதுக்குடியிருப்பு கடைசி சம்மரில் நின்று நீங்கள் இருந்தீங்களான்னு கேட்பேன். நான் இந்த மாத்துலன் கடல் பகுதி ආවිලා සීටයි ගදගෙන හිටියේ මුද කොටියන් සිටියා. එයාලා ඒ පැත්තේ සම්පූර්ණයෙන්ම පුදු මාතලන් බෙල්ල මුල්ලෙවල් කල්ලේ සයිඩ් එක සම්පූර්ණයෙන්ම යටනේ. දැන් එතකොට දැන් මෙයා උදාවට බාර වුණා. ගන්නතට පොරපු සම්නඩින් යන්නේ. බාර වෙනකොටත් කකුල කැඩිලා කකුල නැතුව මේ ආබාධිත තත්ත්වෙද හිටියේ. ඉතේ නිලමල පාරමඩ සරණඩින් යන්නේ. ඒක තමයි. ඒ කියන්නේ තුවාල පිටින්ද බාර වුණේ නැත්නම් තුවාල කකුල ආයතොට දානේ සරණඩින්. ඒ වෙලාවේ තුවාල කායම් මාද. මුදලේ කායම්. අපිට පෙන්නන්නකො පොඩ්ඩක්. කලින් තුවාල වෙලා හිටියා.
ඊට පස්සේ ඒ කියන්නේ කකුල රාණවතට සරණ කකුල නෑනේ. කායම් ඉරුන්දද? දකුණු සරණ එතන මේ හැටි කායලමාන මේ හැටි මේක තියෙනවා. වලෙම වෙල්ලා තිබ්බේ කලින් ආ. සරණ මේ ඒ කියන්නේ මොනවා වෙලාද ඔය තුවාල උනේ? இது என்னது என்ன இதுல போனது ඒක කඩල් සණ්ඩේල මෝද සටන් බුදු සටන්. සටන් ඒ තුවාල වෙලා ඉන්නකොටත් සටනේ හිටියද? නැතුවාල වෙලා මේ පැත්තට ඒ ඒ කියන්නේ මේ අවසාන සටනේදී නේ? නෑ මේක උනේ කලින් කලින්. කලින් සටන් ஆ, இல்ல. இது கார்பன் கடைசி சண்டைக்குள்ளான இந்த இது நடந்ததுன்றது இல்ல இல்ல எனக்கு வந்து 99ஆம் ஆண்டு கால் போகப்பட்டது. 99 අනුනමේ. ඒ කියන්නේ ඒ කකුල නැතුවත් මුහුදු සටන් වල යමු වෙලා ඊට ඉන්නේ. පස්සේ නායකයෙක් විදියට. හිටියා මෙයාගේ යටදී අවසන් වෙනකන් එතකොට දැන් මෙයාගෙන් අහන්න කැමති මම දැන් කවුදාවට යුද අපරාධ චෝදනා එල්ල වෙනවා. පුද්ගලයන් අතුරුදහන් කිරීම පිළිබඳ චෝදනා එල්ල වෙනවා. දැන් දිග දිගට ඊවරදා මානව හිමිකම් කවුන්සලයේදී ඒ චෝදනා එල්ල වුණා. එතකොට එක පැත්තකින් දැන් විජිත හේරත් ඊයේ මම දැක්කා නිවුස් එකේ විජිත හේරත් ගිහිලා කියනවා අපි ජාත්‍යන්තර යුද අධිකරණයට අවසර දෙන්න අපි කැමති නෑ කියලා. ඒ වුණාට මෙහි පනත් ඔක්කොම සම්මත කරනවා. ඒ කියන්නේ දැන් බොරු සාක්ෂි දෙන්න පුළුවන්. බොරු සාක්ෂි දෙන්න පුළුවන්. බොරු සාක්ෂි දීලා ඒ සාක්ෂි දෙන පුද්ගලයා අවුරුදු 20ක් යනකම් පෙන්න කියන්න ඕනේ නැහැ. එතකොට යුද හමුදාව පැත්තෙන් සාක්ෂි අහන්නේ නැහැ. එතකොට දැන් මේක බොරු සාක්ෂි ගොනු කරලා මේක ජාත්‍යන්තර අධිකරණයේ කරා ගෙනියන අනිත් කාර්ය ඊළඟ පනතක් එනවා. ජාත්‍යන්තර අධිකරණයක් ඕනේ නැහැ. දැන් මේ අපි මේ පනත සම්මත කරාට පස්සේ අපිට ඒ යම්කිසි රටකින් ඒ රටක අධිකරණයේ නීතියක් මේ නඩුවක් පවර්ලා අපේ රජයට දැනුම් දුන්නොත් යම්කිසි පුද්ගලයෙක් හමුදාවේ පුද්ගලයෙක් ඒ රටට එවන්න කියලා ඒ නඩුව සම්බන්ධයෙන් පිටුහල් කරන්න අපේ ආණ්ඩුව බැඳෙනවා. එතකොට දැන් මම දැනගන්න කැමතියි. දැන් ඔය කියන විදියට අතුරුදහන් කරාද හමුදාවේ. එතකොට නැත්තම් ඔය පිරිස ඔය කියන සමහරු අතුරුදහන් වගේ පෙන්නලා පිට රටවල වල ඉන්නවද? ඔයගොල්ලන් නායකයෝ වශයෙන් ඔයගොල්ලන්ට ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ ටිකේ? இப்போ நீங்கள் ஒரு பெரிய ஒரு பொறுப்பில் இருந்த நீங்கள் கடைசி கட்டம் வரைக்கும் யுத்தம் செஞ்சன்றதுல கேட்குறாங்க. இப்போ இராணுவத்துக்கு வந்து எதிராக இப்போ குற்றம் சுமக்கப்படுது. அது மனித உரிமை மீறல், மற்றது காணாமல் ஆக்கப்பட்டோர், அப்படி இப்படி உங்களை பொறுத்தவரை நீங்கள் என்ன இது வந்து உண்மையாக இருக்கலாமா? காணாமாக்கப்பட்ட ஊரில் சில பேர் வந்து வெளிநாட்டில் இருக்கிறாங்க. ஒன்று நான் சொல்லி என்னென்றால் இதுக்குரிய விசாரணை வந்து நான் முழுமையாக கொடுக்கப்பட்டிருக்கு மனித உரிமை குழு. அது ஜனாதிபதி மனித உரிமை குழு அதுக்குரிய விளக்கம் அவங்களுக்கு தெளிவாக கொடுத்துருக்கு. இந்த விளக்கம் நான் இதில் தரல என்றால் அவங்களுக்கு சொல்லப்பட்டது இந்த விளக்கம் நான் தரல. அவங்கள்ட்ட மறைமுகமாக நாங்கள் அந்த விசாரணை மேற்கொண்டோம். මෙයාලා දැන් පුනරුත්ථාපන වෙලා ඉන්නකොට මේ වගේ තොරතුරු විස්තර ටික දීලා තියෙනවා. එතකොට මෙයා දැන් පුනරුත්ථාපන වෙලා හිටපු නිසා මෙයාගේ මේ විස්තර ගුණ ටික ඇත්ත විස්තර ටික ඔක්කොම දීලා තියෙනවා. දැන් මේ දැන් හමුදාවට චෝදනාවක් නැගෙනවා අතුරුදහන් කරා කියලා විශාල ප්‍රමාණයක්. එතකොට දැන් මේගොල්ලන් මරණ සාතික දෙන්න කියලා දැන් මේන 50 ඔක්කොම හරහා මේ හමුදාව යුද අපරාධ චෝදනා කරා කියලා එතන ගෙනියන්නේ. එතකොට බොරු සාක්ෂිත් ගොනු කරනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ බොරු සාක්ෂිත් ගොනු කරනවා. ඒතර ඇත්ත වශයෙන්ම මේ කියන මිනිස්සු අතුරුදහන්ද? එහෙම නැත්නම් ඕගොල්ලන් මේ හිටපු නායකයෝ වශයෙන් ඕගොල්ලන් දන්නවද මේ පුද්ගලයෝ පිට රටවල වල ගිහලා හැංගිලා ඉන්නවද? ඒගොල්ලන් දැන්ට ඉන්නවද මේ අතුරුදහන් කියන පුද්ගලයෝ ගිහිල්ලා ඉන්නවා නම් ගියේ කොහොමද? ඒගොල්ලන් බාර වුණාද? බාර වුණාට පස්සේ මේගොල්ලන් පුනරුත්ථාපන දෙ කරාද ගියේ? එහෙම නැත්නම් වෙන ක්‍රමයකටද ගියේ? එහෙම නැත්නම් ආණ්ඩුත් එක්ක සම්බන්ධ වෙලා හොරෙන් පැනලා ගියාද? ගිහිල්ලා ඒගොල්ලන් ඉන්නවද? ඒ මොකක්ද ඒක කියනවා. கடைசி யுத்தத்தில் இப்போ நாங்கள் எல்லாரும் சரணடைஞ்ச நேரம் நிறைய பேர் வந்து சரணடைஞ்சாங்க. அதில் வந்து உண்மையிலே நீங்கள் 4.5 வருஷம் தடுப்பு முகாமில் இருந்து அந்த வேதனையெல்லாம் பட்டு தான் வெளியால் வந்தீங்க. ஆனால் இப்போ யுத்த டைமில் வந்து நிறைய எங்களோட இருந்த பெரிய பெரிய தலைவர்களும் இப்போ வெளிநாட்டில் இருந்து அங்கே கொடியில் தூக்கி கொண்டு ஆர்ப்பாட்டம் செய்கிறாங்க இதுன்றாங்க. இப்போ என்னென்றால் சரி வெளியில் எங்களோட சேவிஸான ஆக்கள் சரியோ எங்களோட ஏன் எங்களை உள்ள வச்சிருந்து அவங்கள வெளியே இந்த ஏர்போர்ட்டால போறதுக்கு நீங்கள் அனுமதிச்சீங்க. சட்டம் எல்லாத்துக்கும் ஒரே மாதிரி இருந்தது. அது எங்களுக்கு வேதனை மனசுக்கு. இன்றைக்கு இதுல வந்து கலைக்கிறதுக்குன்னா
அது எங்களை தாக்கும். நாங்கள் இன்றைக்கு நாங்கள் பின்னடாகி போய் நிற்கிறோம். நாங்கள் எங்கே நிற்கிறோம்? அவங்க மேலே இருக்கிறாங்க, நாங்கள் கீழே இருக்கோம். ඇත්තටම මේ මීට වඩා මේගොල්ලන්ට වඩා ලොකු ලොකු ශිෂ්ට නායකයෝ ඔක්කොම මේ පැත්තට බාර වෙලා තිනවා. නමුත් මේගොල්ලන් පුණුතාපන අවුරුදු ගානක් පුණුතාපන වෙනවා. නමුත් එතන හිටපු ඒ වගේ මේගොල්ලන්ත් එක්ක ආපු කට්ටිය දැන් ඉන්නවා ඒ කොඩිය අල්ලගෙන පිටරටවල ඉන්නවා නායකයෝ ඔක්කොම ඉන්නවා. නමුත් මේ යුද්ධ කරපු මිනිස්සු තාමත් මේ දවස වේදම කැට ගන්න බැරුව දුක් වෙනවා. නමුත් ඒගොල්ලන් ඒ ඉඳලා තාව මේ සල්ලි එකතු කරලා මේව කරනවා දැන් ඒගොල්ලන්ගේ කට්ටියට අඳුරන කට්ටියට ඒ වගේ තමයි වෙන්නේ. නමුත් ඇත්තට යුද්ධය කරලා මේ මෙයා ආවිලා කිලෝමීටර් 15ක් මේ බයිසිකල් මේක එක කකුලත් එක්කම පෙදගෙන ගියන් තමයි ආයෙ රස්සාව කරගෙන ආයෙ ගෙදරට එන්නේ. ඒ වගේ මෙයා දුක් වෙනවා. මොකද්ද මෙයා කරන දෙන්න රස්සාව? ඉපණින් එන්න තොලිල් සේරින්. කරලා බොරව. මොහොත රස්සාව. ඒ කියන්නේ මේ කකුලක් නැතුව මුහුදු රස්සාව කරනවා. ඒකට කඩලු පොරින්. ඒතර ඕගොල්ලන්ට මේ දැන් මේ ඒතර ඕගොල්ලන්ට කිසිම සහනයක් ඔය ඩයස්පෝරාවින්වත් ඒ වගේ ඔය කොළඹේ තමයි කාගෙන්වත් ලැබෙන්නේ නැහැ. புலம்பெயர் தமிழர்களாலேயோ இல்லாட்டி எங்களோட இந்த கவர்மெண்டாலேயோ இல்லாட்டி எங்களோட அரசியல்வாதியாலேயோ உங்களுக்கு வந்து எந்த விதமான வாழ்வாதாரத்துக்குரிய உதவிகளும் கிடைக்கலையா? அரசாங்கத்தால் ஒரு 10,000 ரூபா மாதம் தராங்க. ராஜ்யங்காவில் 10,000 மாதம் தினவாள். சரி, வெளிநாட்டால் நாங்கள் வந்த புதுசில் ஒருத்தர் அவர் வந்து புலம்பெயர்ந்தது அவர் கொடுக்குறப்பே சொன்னார். சொல்லாங்க நான் ஜெயிலால் வந்து ஒரு புது சைக்கிள் வாங்குறதுக்கு 1 லட்சம் ரூபா காசு போட்டேன். அவர் இறந்தும் விட்டுட்டார். அதை இதில் விடாங்க பாவம் என்றால் அவர் இறந்துட்டார். இறக்காட்டி அவரை வீரன்னு சொல்கிறான். කලින් ආපු කාලේ එක්කෙනෙක් රටින් එක්කෙනෙක් මෙයාට පුස් බයිසිකලයක් ගන්න උදව් කරලා තිනවා. එයා දෙන්න ඇරිලා. අන්න ඒක විතර මෙයාට ලැබිලා තියෙන උදව්ව අනිත් කට්ටිය එනවා බලනවා උදව් කරනවා කියලා නිකන් ඒකත් ප්‍රොමෝට් එකක් වීඩියෝ එකක් අරගෙන යනවා. මේකන ඒක මාධ්‍ය වල දානවා. මේක කළා ඒගොල්ලන් ගන්නවා. මේගොල්ලන්ට අර සමහරට දෙන්නතෝ යනවා. සමහරට පොඩ්ඩක් දෙන්නලා ඒගොල්ලන් මේ වෙනවා. ඒ කියන්නේ මේකත් මේගොල්ලන්වත් තියාගෙන බිස්නස් එකක් කියන්නේ. දැන් රුවන් මාත්‍ය මට ඉස්සෙල්ලා අර ඔබතුමා අර නගපු ප්‍රශ්නේ වැදගත් කාරණාවක් තියෙනවා එතන මට ඉස්මතු කරන්න. දැන් මේ වෙනකොට මේ යුද අපරාධ චෝදනා කියලා හමුදාවට කරන චෝදනා වගේම මේ වෙනකොට අපි දන්නවා මේ අතුරුදහන් වීම පිළිබඳව වෙනම කතිකාවක් යනවා. එතකොට මෙතුමාලා කියනවා ඒ යුද්ධය ඉවර වෙච්ච වෙලාවේ ඇතැම් බාර වෙච්ච අය විදේශගත වෙලා තියෙනවා. එතකොට අපි අහන්නේ ඒ විදේශගත වෙලා ඉන්න අය මොකද මේ අපිට මේ උතුරේ මෙන්ම දකුණේ ඉන්න දේශපාලකීන් ගැන කිසිම විශ්වාසයක් නැහැ. අපි අහන්න ඕන මේ අයගෙන් අපි ඇත්තට මේගොල්ලෝ කියන විදිහට ඒ අයත් අතුරුදහන් ලිස්ට් එකේද ඉන්නේ කියන එක. ඔව් දැන් මේ ඒ වගේ ගිය නායකයන්ගේ ඔය රූපරාමු වල ටීවී එකේ දැක්කු නායකයන්ගේ නම් මොනවද කියන්න පුළුවන්? நாங்கள் அந்த கொடியில் தண்ணி போட்டு அங்கே புலம்பெயர் தமிழில் திருப்பி புதுசாக ஒரு இயக்கமும் தொடங்கியிருக்கிறாங்க உங்களோட புலம்பெயர்தில். அப்போ அப்படி இதுன்றக்குள்ள இப்போ அங்கிருந்து போன எங்களோட யுத்தம் செஞ்சு தண்டி போட்டு உண்மையிலேயே அதுக்கு கீழே இருந்த கீழ்மட்டம் நாங்கள் வந்து இப்பயும் கஷ்டம் துன்பத்தோடு நாங்கள் வாழ்ந்து கொண்டிருக்கிறோம். ஆனால் வெளிநாட்டில் போயிட்டு நிறைய தளபதிமார் இப்போ சொசான வாழ்க்கை வாழ்கிறாங்க. காணாமலாக்கப்பட்ட நிறைய பேர் இன்னும் இங்கே எங்களோட இப்போ காணாமலாக்கப்பட்டவர்களை நீதியும் நாங்கள் போடுறோம். அந்த இதில் வந்து நிறைய பேர் வந்து மறைமுகமாகவும் நிறைய பேர் வெளிநாட்டில் இருக்கிறாங்க. அப்படி இருக்கிற பெரியாக்கள பெயர்கள் எதுவும் தெரியுமான்னு இருக்கிறாங்க. இப்போ கடைசி யுத்த நேரத்தில் இராணுவத்துடன் சரணடைஞ்ச நிறைய தளபதிமார் இருக்கிறாங்க. நீங்களும் இராணுவத்துடன் சரணடைஞ்சு புனர்வாழ்வு தான் பெற்று நீங்கள் அந்த டைமில் நிறைய பேர் வந்து புனர்வாழ்வுக்குள்ள நாங்கள் இருந்து வழியால் வரக்குள்ள பார்த்தா வெளிநாட்டில் நிறைய பேர் இருக்கிறாங்களோ அதே புனர்வாழ்வுக்கு வந்தாங்க. எப்படி அவங்க போனவங்க என்ன மாதிரி போனவங்க? இப்போ என்னென்றால் இன்றைக்கு கடப்புலி சிறப்பு தலைவர் சூசைக்கு அடுத்தது செல்லியன் தாக்குதல் தளபதி. அவருக்கு கிடைச்ச வாழ்க்கை ஏன் எங்களுக்கு கிடைக்கல? இன்றைக்கு ரங்கனை பார்த்தா ரங்கன் மணலாறு மாவட்ட கட்டளை தளபதி கடப்புலி அரசியல் துறை பொறுப்பு போதிய அளவு காசோட வந்தான். என்ன செஞ்சான்? ஓம் வந்து அவங்கெல்லாம் விசாரிக்கணும். කියන්නේ කුරුම්මමා போயிட்டு මොදකට නායකයා කියන්නේ පළවෙනි සුසේගෙන් පස්සේ හිටියේ චෙලියන් කියලා ඇටැක් එක වලට හිටියේ. එතකොට මේගොල්ලන් මේම දුක් විඳලා අයි චෙලියන්ලා පිටරටවල ඕම ඉන්නේ. දැන් තව නමක් කිව්වා මේ අරද ඉන්න බෑ. චෙලියන් ඉන්නේ මොන රටේ? රංගන් චෙලියන් මොන රටවල තියෙන්නේ? මොකද රට? நாட்டுல இருக்கிறாங்க. அவன் ස්විස් ලෑන්ඩ් වෙන එක රටවල ඉන්නවා. දැන් අය රංගන් කියලා එක්කෙනෙක් මේ ඇටැක් වලට බාර හිටියේ. ඒගොල්ලන් එහෙම ඔමන් දෙවලටම මේ ආවිලා දැන් මේ කියන්නේ පවුල පිටින්ම රට.
පවුල පිටින්. පවුල පිටින්ම රටේ ඉන්නේ. එතකොට ඒගොල්ලන් එහෙම සුවභෝග ජීවිතයක් ඒගොල්ලන් එහි ගත කරනවා. නමුත් රට වෙනුවෙන් කැක්කුමෙන් අදවතෙන් සටන් කරපු මිනිස්සු දැන් කොහොමද අපි දැන් අපේ ජනතාවට සාහනයක් වෙන්න ඕනේ. අපිට කියලා රටක් ඕනේ කියලානේ අපි ඒ හිටපු සිටිසන් දෙක අපි යුද්ධ කරේ. ඔයාලා ඒක දැක්ක විදිය. ඔව් දැක්ක විදිය සහ ඒකටනේ යුද්ධ කරේ. එයා පොටවලම මේ එතකොට අපි මේව කරපු කට්ටිය තාම දැන් මට නම් දැන් කිසිම තුවාලයක් නැ මගේ දක්ෂතාවට මම කොහොම හරි මගේ ජීවිතේ බේරගෙන ආවා. නමුත් මේ අවුච්ච මිනිස්සු තාමත් මේ දුක් වෙනවා. දැන් බලන්නකො මේවත් මේව කරගෙන දැන් දරුවෝ මෙයාට ඉන්නවා, ළමයි ඉන්නවා, ළමයි ගියන ළමයි දෙන්නෙක් ඉන්නවා, පිරිමි ළමයි ඉන්නවා. ඒගොල්ලන්ගේ අධ්‍යාපන මෙයා මේකත් නැතුව අම්බු කළා මේගොල්ලන් විඳින දුක මට නම් හිතා ගන්න බෑ. අපේ සමාජෙම අපිට විරුද්ධයි. ඒ කියන්නේ දැන් කියනවනේ මෙතන එකමුතුකමක් නෑ. දැන් මේගොල්ලන් ඔක්කොම හිතාගෙන ඉන්නේ මේගොල්ලන් මේ රටවලකින් ඉඳලා මේ කරන මේ ජීවිතේ ඔක්කොම ඈත් සබාවගේ ඉන්න පුළුවන් කියලා. ඒක ඒගොල්ලන්ට තේරෙන්නේ. ඒගොල්ලන්ට කවදා හරි මේගොල්ල ඒ කියන්නේ මේ දාලා යන්නේ එහෙම නේතු අපි ඔක්කොම මනසකම හරි මංගාව තියෙනවා. ඒ කාලේ සංස්කෘතියක් තිබ්බා. ඇත්තටම දැන් අපිට අර මිනිස්සුත් දැන් වෙනස්ලා රටේ ඉඳලා ආවිල්ලා මේ යුද්ධ කරපු මිනිස්සුම අමුතු විදියට බලන්න. රට වෙලා ඉඳලා ආවිල්ලා කකුලක් නෑ. සමහර මිනිස්සු කියනවා දන්නේ නැති යුද්ධයකට දැන් කොහේ පොල් කොරකම් කරන්න ගිහලා ඔය යුද්ධේ කකුල ගිහින් තියෙන්නේ. ඒ වගේ මේ වගේ ඇත්තටම සටන් කරපු මිනිස්සුන්ට අපහාස කරනවා. උංගල්නේ අද රටින් ආවිලා ඒ වගේ මේක නෑ. ඒක කියලා නෑ දකුණෙත් එම තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ පහුගිය කාලේ රණවිරුවා කියා ගන්න බැරුව සෙබලා කියලා කිව්වනේ. රණවිරුවා කියා ගන්න බැරුව සෙබලා කියලා කිව්වා. නෑ ඒක මේ දැන් අර්ජුනා මන්ත්‍රීතුමා කොන්ද පණ ඇතුව ඒක පැහැදිලි කරානේ. ඔයාලා පාර්ලිමේන්තුවේ කිව්වා ඔයාලගේ රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරපු රණවිරුවට කොන්ද පණ ඇතුව අභිමානයක් දීලා කතා කරන්න බැරි කෙනා එයාගේ පැත්තේ කට්ටිය එයාගේ නායකයාට අදටත් ඒක ගරු කරනවා. එයා මම නම් කියන්නේ අපේ වර්තමානයේ අපේ පාලකයාට වඩා මේ අර්ජුනා ක්වොලිෆයිඩ් මේ අවංකයි ප්‍රතිපත්ති ගරුකයි ඇත්තටම. අනිවාර්යයෙන්. ප්‍රභාකරන්ගේ ගුණ වැවුවා. පැහැදිලිව. මේ අපි දැන් එතන ඒ අර්ජුනා ගැන කතා කරපු මන්ත්‍රීතුමා ගැන කතා කරපු හින්දා මම මේ ප්‍රශ්නෙත් අහන්නේ. දැන් අපි දැක්ක අර්ජුනා මන්ත්‍රීතුමා කියන පාර්ලිමේන්තුවේ වත්මන් රජය බලයට ගේන්න ඩයස්පෝරාවෙන් බිලියන ගාණක් වියදම් කරලා තියෙනවා. එයා කියනවා එයාටත් දුන්නා මගේ account number මේ අවංකව ඒක කියනවා. ඒ වගේම එයා අනිත් පැත්තටත් කියනවා වර්තමාන පාලකයාට මේ වියදම් කරා කියලා. එතකොට අපිට තියෙන ගැටලුව තමයි මේ සහෝදරයා දැන් මේ රජයන් පෙරලන්න රජයන් බලයට ගේන්න ඩයස්පෝරාවේ කියන්නේ මේ ඕගොල්ලන්ගේ ජීවිත පරදුවට තියලා ඕගොල්ලෝ සටන් කරලා අද ආබාධිත වෙලා ඉන්න ඕගොල්ලෝ දිහා බලන්නේ නැතුව අනිවාර්යයෙන් මේ රජයන් පෙරලන්න ඒගොල්ලන්ගේ සුඛ විවරණය වෙනුවෙන් ඒගොල්ලෝ බිලියන ගණන් වියදම් කරනවා. එතකොට අපිට ලොකු ගැටලුවක් තියෙනවා මේ රජයන් ගේන්න මේ බිලියන ගණන් වියදම් කරනවා නම් මේ අපි ඇත්තටම අද තමයි දන්නේ මේ මිනිස්සු මේ තත්ත්වෙ ඉන්නවා කියලා. දැන් ඕගොල්ලන්ට මොකද්ද ඒ ගැන කියන්න පුළුවන්? පැහැදිලිව. නම් මේක මම රමුත් තාන්නම් ඒක. ඉබ අංගට කරංගන්න පිළියන්න. ඕ මෙයාට තේරෙනවා. ඔය තේරෙනවා යාට. මං කිව්වේ කියන්නේ ඔරිජිනල් බඩුවක් කියලා. අනිවාර්යයෙන්. එයාගේ ජොබ් එක හරියට කරපු මිනිහෙක්. අනිවාර්යයෙන්. ඒ කියන්නේ එන්න ඔබ කරංග உண்மையிலே டாக்டர் அர்ஜுனா மந்திரி அவர் வந்து பார்லிமெண்ட்டில் சொல்லிர் புலம்பெயர் எங்களோட தமிழர்களால் எனக்கும் நிதி தந்திருக்கிறாங்க. அதே மாதிரி இந்த இருக்கிற அரசாங்கத்தை கொண்டு வந்ததும் அவங்க தாங்க. அதுக்குரிய நிதியும் அவங்க பெற்று கொடுத்தாங்க. பப்ளிக்காக பார்லிமெண்ட்டில் சொல்கிறேன். அப்போ இவ்வளோ நிதி இருந்து அவருக்கும் கொடுத்து இவ்வளோக்கும் கொடுத்து ஒரு அரசாங்கத்தையே உருவாக்கக்கூடிய முதல் வந்து எங்களோட புலம்பெயர் தமிழ்கிட்ட இருக்குண்டா நாங்களே நான் இந்த கஷ்டப்படுறோம். ஒரு அரசாங்கத்தை தலைகீழாக மாற்றக்கூடிய சக்தி இருக்குண்டா எங்கட மக்கள் வாழ்வாதாரத்தை முன்னேற்றி எங்கட மக்களுக்கு உதவி செஞ்சு நாங்கள் ஒன்று சொல்லட்டா என்ன பிரச்சனை என்றால் விடுதலை புலிகள் இயக்கத்துல சொத்து முழுதும் அங்க வச்சு ஆண்டு கொண்டிருக்கான் சில பேர். ඔක්කොම ඇවිල්ලා LTT එකෙන් ඒ කලින් අල්ලපු සලසුන. ඉඳගෙන ඉඳ ඒ ඔක්කොම දැන් මුන් පැනලා යුද්ධ ඉවරනේ. දැන් මුන් ඔක්කොම එතන ගිහිල්ලා පැනලා මුන් අයිති කරගෙන ඒක රන් කරගෙන ඉන්නේ. ඒ වුණාට ඒක මේක මේ ප්‍රභාකරන් අපේ නායකයා කලින් මේ ජනතාවට අදපු සිස්ටම් එකක්. නැවත අපිට මේක එන්න ඒ පවත්තන්න ඒ ඔක්කොම ඇදුවා. නමුත් මුන් දැන් යුද්ධ ඉවරනේ. මුන් ටික ඔක්කොම එන්න ඒක අයිති කරගෙන මුන් එහෙන් ඊළමක් අදනවා. ඒක මාන්නේ ඇත්තටම ගරු කරනවානේ. අපේ ලොක්කට අපි කරු කරනවා. එයා මැරුණේ නන්දිකට. නන්දිකට වල ලස්සන එයාට ස්මාරකයක් හදලා මේව කරන අපිත් ගිහලා වඳිනවා. යුද්ධ ඉවරයිනේ දැන්. ඊට පස්සේ 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 ඊට ප
මොකටද ලන්ඩන් වල ස්මාරක? ලන්ඩන් වල මොකටද ස්මාරක? පැහැදිලිව අහන්න ඕනේ ඒවා දැන් ඒක තමයි අපිට තියෙන ගැටලුව හදුවනේ එදාට ස්මාරක. අනිවාර්යෙන්. ඒ ශ්‍රේෂ්ඨ නායකයෙකුට ශ්‍රේෂ්ඨත්වයෙන් ගරු කරන විනයක් මේ බිමේ බිහි වෙච්ච ඇත්ත නායකයෙකුට තිබුණා. අදටත් තියෙනවා. අපි අදටත් ඔයාගේ කකුලට මට කඳුළු වෙනවා. ඔයා අපේ මිනිස්සු මරුවා ඒක අපිට අදාළ නැහැ. ඒක ඉවරයි දැන්. හැබැයි ඔයාගේ කකුලට අපිට කඳුළු වෙනවා. අපි කියන්නේ තුරද දකුණද කියලා අදාළ නැහැ. எங்களுக்கு விளங்குது. இப்போ எங்கடாக்கல நீங்க கொண்டீங்களோ உங்கடாக்கல நான் கொண்டு அதெல்லாம் முடிஞ்சிட்டு. ஆனா இப்போ நாங்க இருக்கிற நிலைமையை பார்க்கக்குள்ள உண்மையிலே எனக்கு அழுக வருதுன்னு சொல்றேன். கண்ணால் தண்ணி வருதுன்னு சொல்லிட்டு இப்போ நீங்க இருக்கிற நிலைமையை பார்க்க உண்மையை சொல்றேன். என்ன பிரச்சனைடா இப்போ வந்து அரசியல்வாதி என்ன செய்றாங்க தங்களாக பாரத தாங்க சுருட்டி பொக்கெட்டுக்கு வைக்கிறாங்க. දේශපාලනෙත් මේක අපේ මේ 10 ரூபாய் காசை கொண்டு 100 ரூபாய் வந்துச்சுன்னா 10 ரூபாய் இதை எங்களுக்கு பிச்சை போடுற மாதிரி. දැන් ඕන දේශපාලනයට මම මේ කියන්නේ රිජුවල් මම මේ ආගිමන් කරන අපේ ටැමල් දේශපාලන සියලු දෙනාටම ඊළඟ ඡන්දය එනවා නම් දැන් ඊළඟ මොනවාරි ඡන්දයක් තියෙනවද ඉස්සරහට ඡන්දයක් තියෙනවා නම් ප්‍රභාකරන්වයි මායරුවයි ඔය චෙම්මනි වලමිනි මල කේස් එකයි මේ කිසිම දෙයක් ඒ සම්බන්ධව කතා කරනකොට පුළුවන් ඡන්ද ඉල්ල බලන්න කියන්නේ නෑ මූට ඕනේ ඒක අනිවාර්යයෙන් කතා කරලා ඒක අවශ්‍යලා ඒක උතුරුද දකුණද මේ ඔක්කොම කරන්නේ ජොබ්. උතුරුද දකුණද කියලා සහෝදරයා මේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හැබැයි ලැජ්ජ වෙන්න ඕන මේ මිනිස්සුන්ගේ දුක විකුණගෙන මුන් සැප විඳින එක ගැන. ඒක උතුරෙත් වෙනවා දකුණෙත් වෙනවා ඒ විදිහට. වෙන ඇත්තටම කියනවනේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත හැමදාම පාවිච්චි කරලා ඇත්තටම මුන් මිනිස්සයෝද උතුරද දකුණද කියලා දෙයක් නෑ රුවන් මහත්තයා. ඇත්තටම මේ මිනිස්සු දුක් විඳා මේ මිනිස්සු අදටත් දුක් විඳලා දැන් මේ සැම්පල් එකයි මෙයා වගේ දැන් මේ එක්කෙනයි මම ගෙනාවේ මෙයා වගේ ඇත්තටම ගොඩක් මිනිස්සු වීල් චෙයාර් වල රෝද පුටු වල දෙපැත්තම හොදා පැත්තලුත් ඉන්නවා. තව එකක් තියෙනවා මේ කතාව මෙතනට නොගැලපුණා. දැන් මෙයාලගේ මතවාදය වෙනුවෙන් මෙයාලා සැක්‍රිෆයිස් එකක් කරා ඒ සම්බන්ධව එකක් තියෙනවා එතන. මේ වර්තමාන පාලකයාගේ මේ ක්‍රමයටත් මේ රුවන් මහත්තයා ඒ වගේම ඇත්ත ජීවිත පූජා කරපු දරුවන්ට ඇත්තටම තාත්තලා හිමි වෙච්ච බිරිඳට ඇත්තටම ස්වාම පුරුෂ හිමි වෙච්ච දේපල හිමි වෙච්ච විප්ලවවාදීන් වෙනුවෙන් මුන් ඇහැක් කරලා බලන්නේ නෑ වර්තමාන කාලකන්ණිටි. අනිවාර්යයෙන්. ඒ නිසා මෙන්න මේ තිරිසංකමට එරෙහිවයි ඔයාලා අපි අත්හැරලා ගන්න. අනිවාර්යයෙන්. පැහැදිලිද කියන්නේ? අනිවාර්යයෙන්. ඒ සමාජ ක්‍රමය තමයි වෙනස් කරන්න. எல்லா பக்கத்தாலையும் கணவர்மார் இழந்து பிள்ளைகள் இழந்து ரெண்டு பக்கம் இந்த பிரச்சனை வந்து ரெண்டு பக்கம் இருந்து நாங்களே தான் இருக்கிறோம். இப்போ நாங்கள் அந்தந்த இதனில் நாங்கள் இன்னும் அப்படியே தான் இருக்கிறோம். வீல் சேர் இருக்கால் வீல் சேர்லாம் இருக்குது. நாங்கள் நீங்கள் இந்த இதோட தான் நீங்கள் தொழிலுக்கு போகிறீங்க. ஆனால் ஒரு பாதிப்பும் இல்லாதவங்க எப்படி இருக்கிறாங்க. ஒரு விஷயம் சொல்றேன், என்னையில திறமை கனமா இருக்கு, நான் எதையும் சாதிப்பேன். நான் ஒரு மெக்கானிக் வேலை செய்வேன், அவுட் மோட்டர் மெக்கானிக் வேலை செய்வேன், போட்டு அந்த கடற்தொழில் செய்வேன். நான் தோட்டம் செய்வேன். காலையில் தோட்டம் செஞ்சேன், காடை வெட்டி தோட்டம் செஞ்சேன், ஆற்றுல போவேன், தவண்டு போவேன் ஆற்றுல. நான் பல மாதிரி எனக்கு திறமை இருக்கு, எனக்கு பொருளாதார பிரச்சனை. කියන්නේ මම මේ කකුලත් නැතුව මට ඕනම දෙයක් වුණා. දස්තර ඒ කාලේ ඉන්නකොට තවුට් මෝටර එන්ජින් එකම රිපෙයාර් කරන්න දානවා, මාළු වලන්න යන වෙලේ කරනවා. නමුත් අපි මේ දස්තර ඔක්කොම තිබ්බට කලින් ඕව තිබ්බ අපිට ආර්ථිකේ ඒ වගේ ඔක්කොම තිබ්බ. නමුත් යුද්ධයෙන් පස්සේ අපිට ඒ ආර්ථික නැහැ. ඒ වලට හරිය අපිට කවුරු හරි සපෝට් එකක් දෙනවා නම් අපේ ජීවිතේ මේව කරන අපේ දරුවෝ වෙනුවෙන් අපිට ලස්සන මේකක් කරන්න. මේක තමයි එමොම බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යයෙන්. එතකොට විනාඩියක් දෙන්න මට රුවන් මහත්තයා, මට තව වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඊට වඩා තව වැද ලොකු දෙයක් මම කියන්න හිටියේ. ඒක මට ඊට පස්සේ අමතක වෙදෙන්නේ. ඇත්තටම අපේ මිනිස්සු හරි හමුදාවෙන් මැරුවා හරි ඒක මම එතන හිටියෙත් නෑ. නමුත් චෙම්මනි මිනිවල සම්බන්ධව මේක හාරනවා නම් අපේ කලින් හිටපු දේශපාලන ඩග්ලස් දේවානන්දයි EPDP එයාව පොඩ්ඩක් අදින්න ඕනේ ඔතන. ඒයි ඔය එහෙම කියන්නේ. එහෙම කියන්නේ හේතුවක් තියෙනවා. එහෙම කියන්න බෑ නේද? இப்போ நான் சொல்கிறேன் வந்து செம்மணிலேருந்து தோன்ற இறந்தவர்கள் தான் මේ ඔය කියන එක දැන් හමුදා කඳවුරක් ළඟ තියෙනවා කියලා. දැන් හමුදාව විසින් මැරුවා කියනවා. එතකොට ඒ දැන් ඔය මිනි වල ඇතුලේ සාමාන්‍ය සොහනක තියන විදිහට තමයි මිනි ගොඩක් හම්බෙන්නේ.
එතකොට එහෙම තියෙද්දි ඔයා කොහොමද දැන් මේක ඩග්ලස් දේවානන්ද සම්බන්ධ කරන්නේ? මොකක්ද ඒ කතාව? බර්නඩන් ඩග්ලස් දේவானந்த அந்த இதுன்றன டக்ளஸ் தேவானந்தட்ட கூப்பிட்டு கேட்டால் தெரியும் அந்த இடத்துல என்ன நடந்துன்னு அதுக்கு பக்கத்துல சுடல இருந்திருக்கு அதுக்கு பக்கத்துல கேம்ப் இருந்திருக்குது ஆனா இவங்களும் அந்த காலத்துல தம்பி ஒரு சுடலண்டா 3 கோடி வராது அங்க அந்த செம்மணி வந்து இருக்கிறது தான் கூட அங்க இருக்கிறது தான் அங்க ஒரு தளம் இருந்தது ராணுவ தளம் இருந்தது அப்ப EPDPN வந்து அங்கதான் தங்குறோம் இது ඒ කැම්ප් එකේ ඒ කියන්නේ EPDPත් ඒ කැම්ප් එක තමයි ඉඳලා තියෙන්නේ. අපද කඳවුරක් ඒ කාලේ එතන ඉඳලා ලොකෝට තිබිලා තියෙනවා. ඒ EPDP එකේ කැම්ප් එකක් සිටිනවා. කැම්ප් එකක් සිටේ ඒ කාලේ LTT එකට බයෙන් එතන ආරක්ෂකලා එතන නේ. එතනින් පාස් එකක් අරගෙන තමයි මිනිස්සු එළියට යන්න ඕනේ. එතන පාස් එක යන්න යනකොට දැන් ඒකට ටිකන මෙයා LTT ගේ හිටියා. මෙයා බඩු ඇද්දා කියලා කිව්වට පස්සේ දෙඩි සද්දයක් ඇහෙනවා. ඒ කියන්නේ අමුදාවෙන් මේව කරාද මේගොල්ලෝ මේව කරාද දන්නේ නැහැ. දැන් කොහොමද අමුදාවට චෝදන ඉන්නේ? ඒ අමුදාවට චෝදන කරනවා නම් මේකටත් ඒකට ඩග්ලස් දේවානන්දලා ඒක එතකොට සම්බන්ධ වෙලා හිටියානේ. දැන් ඩග්ලස් දේවානන්දලා දැන් මම ඊයේ පෙරේදත් දැක්ක අමාද්දියේ එයා ඒවට මේ වෙලා තියනවා කියලා පැහැදිලිවම මේ ටැමිල් එක්කෙනෙක් සාක්ෂි කියලා තියෙනවා. එතකොට මේවා දේවානන්ද මේ මරුම් මිනිස්සු දැන් මේ මිනිම් මරුම් මේ යුද්ධේ නැති වෙච්ච මිනිස්සු රටවල ගින් ඉන්න මිනිස්සු මේ ඔක්කොටම දේශපාලනේ තමයි පිටිපස්සේ ඉන්නේ. මං ඉන්නේ පරණ දේශපාලනේ ඔක්කොම ගේන්න ඕනේ මේකට. මට තව ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් ඔය එක හමුදා කඳවුරක්නේ. එතකොට ඔය වගේ පාස් අරන් යන්න ඕන තව හමුදා කඳවුරු ගොඩක් තිබ්බනේ. அது சென்னை அங்க இருந்தது ஒரு கேம்ப் தான் இருந்தது அதை விட வேற வேற பாஸ் எடுத்து போற கேம்ப்கள் இருந்ததா இல்ல பெரிய கேம்ப் அது பாஸ் எடுக்க ஒரு அதோட ඒ අනිත් කැම්ප් වල ඔය විදිහ මිනිමෙරු වුණා. ඒරියා එකට තමයි ඒක තියෙන්නේ. මේ යාල්පාන තෝග කුඩ. මේ ඒරියා එක නෙමෙයි මං කියන්නේ. සාමාන්‍යයෙන් දැන් හමුදා කඳවුරක් තියෙනවා. ඒකෙන් පාස් එක අරන් යන්න ඕනේ. ඔව් ඒ පළාතේ ඉන්න. එතකොට දැන් වෙන පළාතක් කියමුකෝ. වෙන පළාතකට එහෙම කැම්ප් வேற வேற இடத்துல அப்படி இருந்தது එහෙම තිබ්බද? இது இங்க இருந்த செம்மல்ல இருந்த மாதிரி அதுல பாஸ் எடுத்து தானே போறவங்க போறதுக்கு எல்லா இடத்துல இருந்தது இப்போ அங்க சனத்தோக கூட ඒ කැම්ප් වල පල්ලිயில වරුණා 3 ලක්ෂ மக்கள் இருந்தாங்க. ඔය කියන විදිහේ මිනිවැරුම් වුණා කියලා මම කියන්නේ මිනිවැරුම් වුණාද කියලා අහන්නේ මම වැරදි වචනයක් ආවේ. ඒ විදිහට මිනිවැරුම් වුණා කියලා කියන්න පුළුවන් ද ඒ කැම්ප් වලත්? ඔය කියන කතන්දර තියනවාද කියන්නේ? මට කැම්ප් වලින් අපිට ඔය තමයි ඩග්ලස් දේවානන්දලා විතරක් හිටපු කැම්ප් එකේද මේ කතන්දරේ තියෙන්නේ? என்னண்டா மாத்தியா செம்மணி வந்த இந்த புதக்குழி இப்போ வந்தது காரணம் தெரிய வந்த காரணம் என்னத்தால பைப்லைன் செய்யற மட்டும் இல்லை கிருசாந்தி கொலை வந்து அங்க நடத்தப்பட்டது அது இராணுவத்துல அமுதா காட்டி இராணுவத்துல ஒரு கேப்டன் வந்து கோர்ட்ஸ்ல வழக்கு நடந்து கொண்டு கிருஷாந்தி කියන එක எல்லாருக்கும் தெரியும் ඒකට උසාවි නඩුවත් දාලා යනවා කියන්නේ අපි කැප්ටන්ට විරුද්ධව ඒ කැම්ප් එකෙන් 6 මාස ජෙයිල්ල இருந்தவர் මාස 6කුත් ඉඳලා ආවලු. ඔව් ඒ දූෂණය කරලා ගැලවෙන දූෂණය කරලා බල දෙන්න කියලා කතාව කලින් තිබ්බා. ඒ හින්දා තමයි දැන් ඕක අහරන්න. දැන් එයා මට ඊයේ පෙරේදා ඕගලන් වගේ මේ යාපනයෙක් කෙනෙක් කතා කරනකොට කිව්වා එයා සාක්ෂි දෙනවා කියලා මේ හමුදාව යුද අපරාධන කරා කියලා. ඒක මම සත්‍යතාවය දන්නේ නැහැ. ඒ මත තමයි මේක දැන් මේක හරන්න පටන් ගත්තා. ඒතර මට තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඕගොල්ලන් මොකද්ද කියන්නේ? දැන් අපි හිතමු හමුදාවේ යුද අපරාධ යෝජනා කරා කියලා තමයි ඔප්පු වෙලා නැහැ. ඒතර අපිට පැහැදිලිවම තියෙනවා LTT එකෙන් කරපු යුද අපරාධ මොනවද කියන එක. මම දාල වශයෙන් කියන්නම්. දැන් යුද්ධයේ තියෙන ප්‍රදේශයක සාමාන්‍යයෙන් අපරාධ වෙනවානේ. වෙන්න පුළුවන්. ඒක දෙපැත්තෙම වුණා. එතකොට දැන් යුද්ධයේ තියෙන ප්‍රදේශයක වුණත් ප්‍රේමදාසගේ කාලේ පොලිසියේ 600ක් අත්අඩංගුවට අරන් 600ක් මැරුවා. එතකොට ඒ වගේ තව ගොඩක් කැම්ප් වල හමුදාවේ කට්ටිය එහෙම අල්ලගෙන ගිය කට්ටිය පුරතිව් ගහපු කැම්ප් වල ගල්ලගෙන කට්ටිය මරා දැම්මා. ඊට අමතරව අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා බස් එකටම ගිනි තියලා අදටත් ඒක තියෙනවා. බස් එකට නැගලා පොඩි සාමණේර භික්ෂුන් වහන්සේලා ඉඳන් වෙඩි තියලා මැරුවා. එතකොට යුද්ධය නැති ප්‍රදේශෙ මේ මම කතා කරා. එතකොට අපි ගත්තොත් මහ බැංකු බෝම්බය. ඒ ජයශ්‍රී මහ බෝධිය. ජයශ්‍රී මහ බෝධිය කිසිම මේකක් නැතුව ජයශ්‍රී මහ බෝධියට ගිහිල්ලා වෙඩි තිබ්බ අමුයි. දල්දා වහන්සේට එතන බෝම්බ ගැහුවා. එතකොට මර්දානේ පාලම ළඟ බෝම්බේ. සෙන්ට්‍රල් බස් ස්ටෑන්ඩ් එකේ බෝම්බේ වගේ ගත්තොත් ලංකාවේ ගොඩාක් නගරවල
සාමාන්‍ය වැසිය. සාමාන්‍ය වැසිය කියන්නේ මේ යුද්ධේ නැති නිකන් සාමාන්‍ය වැසිය කිසිම දෙයකට සම්බන්ධ නැති සාමාන්‍ය වැසියන්ව මැරියෝ. ඒතකොට ඒකට යුද අපරාධ නැද්ද? ඕගොල්ලන්ගේ මේ LTT කට්ටිය විදිහට ඕගොල්ලන් මොකක්ද කියන්නේ? பிடிக்கிறாங்க ராணுவத்துக்கு எதிராக மனித மீறல் வந்து இதன் போல மிக யுத்தத்தில் நடக்கிறதா அவங்களும் அவங்களோட சரின்னு சொல்லல கேட்குறாங்க ஜலையும் வந்து இங்கே ஜெஸ்மா போதி தலதா மாளிகை அங்கே இதெல்லாம் கொண்டு வரப்படுத்தி நிறைய உயிர்கள் வந்து தனினது இப்போ அதுவும் வந்து என்னது மனித மீறல் தானே அப்போ அதுக்கும் அவங்களுக்கு தீர்வு வேணும் மட்டும் நாங்களும் கேட்கலாம் தானே கேட்குறாங்க. இதோட ஜாத்தியந்தர කරන වැඩත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙනවා. நான் இது வந்து செய்யறது வந்து உலக நாடுகள் தானே. இல்லை இப்போ இதை நான் சொல்கிறேன். இப்போ இராணுவத்தில் மக்களுக்கு ஒன்று நடந்தால் அது புல இராணுவத்துக்கும் பாயுதந்தோம்னா இராணுவத்துக்கும் விடுதலை புலியை அடிபட்டு அதில் செத்து இப்போ விடுதலை புலியை வந்து இராணுவம் எடுக்கப்படுது, இராணுவத்தில் புலியை விடுதலை புலியை எடுக்கப்படுது. அது வந்து யுத்த களத்தில் 2 பேரும் நேரம் மோதும் வாங்கிட்டோம். நாங்கள் அவங்கள கேம்பை தேடி அடிப்பாங்க, நாங்கள் அவங்களோட கேம்பை தேடி போயிட்டு அடிக்கிறோம். சரி, அது வந்து 2 பேரும் யுத்தம். இப்போ அதுக்கு எதிராக மக்களுக்கு எதுவும் பிரச்சனை நடந்தது, அது மன்னிப்பு கேட்டிருக்கும். சில பிள்ளைகள் நடந்திருக்கலாம். இப்போ யுத்தங்க பைக் இடத்துல தவறுபட்டு படிச்சிருக்கலாம், இல்லாட்டி ஒரு வந்த அவனை இது பண்ணியிருக்கலாம். அதே மாதிரி வன்னியில் வந்து கிவிர் அடித்தது, மக்கள் செத்தது, 100 150 தேவாலயம் யாழ்ப்பாணம் தேவாலயம் அடிச்சு சின்ன பிள்ளையெல்லாம் பிஞ்சு சிதஞ்சது. அது யுத்தம் நடந்தது. அவங்க புக்கார வந்து அடித்தது எங்களுக்கு அடித்ததோ இல்லாட்டி தவறுபட்டு மக்களுக்குள்ள நான் சொல்லேன். දැන් කියන්නේ යුද්ධ කියන්නේ දෙපැත්තටම වුණා. දැන් මේ පැත්තේ මේ වගේ වුණා වගේ දැන් අමුදාවට සටන් වෙනකොට ගා ගන්නවා අපේ කැම්ප් එකක් ඇල්ලුවොත් අපි ආයෙ ගිහලා ඒ කැම්ප් එක අල්ලනවා. ඒ වගේ මේ වුණා. දැන් එහෙමුත් ඇවිල්ලා උඩින් කෆි එකකින් ඇවිල්ලා ස්කූල් වලට අරගෙන හිමතනවා රැටුණා. දැන් සිද්ධි වුණානේ අපේ ඉස්සරහත් මම තේ පුංචි කාලේ හිටියානේ. මේ බ්ලාස් වෙන යුද්ධ කියන්නේ දෙපැත්තටම වුණානේ. දැන් මම අපිට තියෙන්නේ දැන් යුද්ධ ඉවරයිනේ අපේ රට. දැන් අර නැවතර කුණු ගොඩ ටික අවසානයේ ඒකට වෙන්නේ දැන් අවසානයේ දෝ පතිය දැන් අතීතයට අපි ගිහිලා අතීතයට අනාගතයට ගිහිලා මේව කරනකොට අපිට ගමනක් යනවා. අද මොහොතේ වර්තමානයේ අපි 100න් හිටියනම් අපිට සියලු දේම ලැබෙනවා. නමුත් අපිත් කියන්නේ දැන් පරණ දේවල් ආය අවසන් එපා. දෙපැත්ත මේක අවසන්නේ කාගේ වුණත් මොකද්ද මේ? ඒකයි අවසන්නේ කවුද? ඒක තමයි මේකට පිටිපස්සෙන් කවුද මේ? ඇයි කාටද මේ අවසන් මේමනේ දැන් අපි යුද්ධ කරපු මිනිස්සු. අපි දැන් මරිච්ච මිනිස්සු අපේ මාමලා දෙන්නෙක් නෑ. දැන් ඒ මාමලා දෙන්න නෑ කියලා මම ඒක ආරලා මේ ආයෙ ඒගොල්ලන්ව පණ පිටින් ගන්න බෑ. ඒක ඉවරයි. ඉවර වෙච්ච දේ ඉවරයි. නැවත ඒකට ආයෙ බීජේට වතුර දාන්න එපා. මැරිච්ච මලමිනී නැගිටලා මරණ පරීක්ෂණය කරනකොට ගඳ ගහනවා. ගඳ ගන්නවා. හරිද? දැන් ඇත්තටම කියනවා නම් දැන් උතුරේ වෙච්ච ඔය යුද අපරාධ චෝදනා ගැන කතා කරනවා නම් දකුණෙත් ඒ විදිහේ සිදුවීම් වුණා. නමුත් ඒවා ගැන කතාවක් වෙන්නේ නැහැ. ඒවට කියන්නේ අපි සමාජයෙන් කනගාටු වෙනවා. ඒ වගේ මම මට පොඩ්ඩක් දෙන්න වැදගත් මේ කාරණාවක් මෙතන ඉස්මතු කරන්න ඕන. දැන් අර ඔබතුමාලා කිව්ව විදිහට ඒ කැම්ප් වල ඉඳගෙන ඒ කියන්නේ එතනත් තිබිලා තියෙන ඝර්ෂණයක්. එතකොට ඒගොල්ලොම්ම වෙඩි තියාගෙන ඒගොල්ලොම්ම මිනිස්සුම ඝාතනය කරලා ඒගොල්ලොම්ම මිහිදන් වෙලා තියෙනවා. හැබැයි ඒකට හොඳම සාක්ෂිය තමයි රුවන් මහත්තයා ඔය 88 89 දී මේ දකුණු වෙච්ච සිද්ධියක්. මොකද අපි දැක්කා දකුණේ අපේ සිංහල මිනිස්සුම පෞද්ගලික පරිගැනීම් වලට ලක් කරලා අනිවාර්යෙන් අපේ ගම්වල අපිට ඕන තරම් සාක්ෂි දෙනවා කියන්නේ. එයාලගේ දේශපාලන මතයට විරුද්ධ වෙච්චි නිදහස් මතධාරී විශාල ප්‍රමාණයක් ලංකාවේ කියනවා. එයා පැහැදිලිවම කියනවා වර්තමානයේ කියනවා. අපි මැරුවා. අපේ මතයට විරුද්ධව ආපේගොල්ලෝ මැරුවා. පොදු දේවල් ගිනිනවා. එතකොට දැන් ඒ මරපු මිනිස්සුන්ට කොහොම සාධාරණේ? ඒක තමයි එවැනි තිරිසං ක්‍රමයකට පනවපෝපු මේ කාලකන්නි තමයි බොරුවට මේ රංගනය ඉදිරිපත් කරන්නේ. එතකොට ආන්ගේ නළුවන්ගේ සලුපිලි උනා දැමීමට තමයි අපි ලෑස්ති වෙන්න ඕන. මෙයාට පැහැදිලි කරන්න කියලා දෙන්න. என்னன்னா இப்ப வந்து எல்லா பக்கத்தாலையும் இதை வச்சு எங்களை வந்து ஒரு மாயக்குள்ள வச்சு இது நடக்குது இந்த கேம். இதை நாங்கள் மக்களாகிய நாங்கள் தமிழ் சிங்கள முஸ்லிம்னா நாங்கள் எல்லாரும் இதை ஒன்று சேர்ந்து இதை இல்லாமக்கணும். இதுக்கு என்ன செய்யறால்
இப்போ அரசியல்வாதிகள் கொண்டுக்கான நாங்கள் இப்போ சிங்கள மக்கள் முஸ்லீம் மக்கள் தமிழ் மக்கள் எல்லாம் சேர்ந்து கதைச்சு இந்த பிரச்சனையை கொண்டு போவோம் மக்கள் ரீதியில் கொண்டு போகணும் தவிர இது அரசு පාර්ලිමේන්තුවට போனா ලාභத்தை தான் ප්‍රධාන පාර්ලිමේන්තුවේ දේශපාලනයේ ඔය ඉහළම කොටුවේ ඉන්න කට්ටියට මේ සියලු ජාතීන් ඉන්න සියලු මිනිස්සුන් අරහා මේක අපිට විසඳන්න බෑ. මේ අපි අතරදී එකතු වෙන්න ඕනේ. දැන් හරියට හරි දැන් උදාහරණට මට තව දෙයක්වත් මට කියන්න තිබ්බා. දැන් මොකද මම දැන් මම ඉස්සලා තමිල්නේ. මම ඉස්සලා තමිල් වෙන්න ඕනේ. මගේ ජාතියට ආදරය කරන්න. අනිවාර්යයෙන්. ඒ වුණාට අනිවාර්යයෙන් අපි එකට කරු කරනවා. මම ඒ වුණාට මම මානසික වෙන්න ඕනේ. අපේ උන්ට ඒක නෑ. ඔව් ඒක තමයි. මම ඉස්සලා මානසික වෙන්න ඕනේ. ඒක මම කියන්න හදන්නේ මොකද කියලා බැලුවොත් එහෙම දැන් ඒ ආරණ චෙම්මනි මිනිවල කේස් එක දැන් ආරනවා මේව කරනවා රයිට් ඕකේ එකේ බොඩිස් දෙකක් තියෙනවා තුනක් එකට එනවා. හරි. ඒක ඔම පැත්තක තියමුකෝ. රයිට්. ඒ මොනවත් එහෙම දැන් යුද්ධ කාලේ මට මතකයි ආමි එකෙන් දැන් ගාගෙන යද්දි ඇටැක් වෙච්ච බොඩිස් ඒ පැත්තට බාර ගන්නවනේ. එතකොට මම ඔගෙන් ප්‍රශ්නයක් අහන්න. අරක වීඩියෝ දැන් යන වීඩියෝ. මම ප්‍රශ්නයක් අහන්න. ඔව්. දැන් සටනේදී වෙඩි වැදිලා මැරෙන මිනිස්සු ගොඩක් හිටියානේ. දැන් ක්‍රොස් ෆයර් එකක් යනකොට මැරෙනවා. හමුදාවල කට්ටිය මැරෙනවා. දැන් හමුදා කැම්ප් එකකට ගැහුවට පස්සේ ඒ හමුදා කැම්ප් එකේ මිනිස්සු මැරුණාට පස්සේ LTT එකෙන් බොඩිස් ගන්න දෙන්නේ. ඒතර ඒ බොඩිස් වලට මොකද කරේ? ඒක මොනවද? ඒක තමයි දැන් வர்க்க அப்படின்னா இப்போ உண்மையிலே சண்டையில் நடக்குது 2 பக்கம் அடிபட்டோம் சில நேரத்தில் எங்கடா கொள்கிற பொடியும் இவங்க கைப்பற்றுவாங்க இவங்களோட பொடியும் நாங்கள் கைப்பற்றிருக்கிறோம் அப்படி கைப்பற்றினபடி சில பொடிகள் வந்து ஒப்படைக்கப்படவில்லை அப்போ அப்படியான பொடிகளுக்கு வந்து என்ன நடந்துட்டு இருக்காங்க ராணுவத்தில் இப்போ அமுதாக இப்போ ராணுவம் இருக்குல்லையோ எங்களோட பொடியை எடுத்தால் நாங்கள் எங்களோட பொடியை அவங்க சிதைச்சி தந்தாலோ எந்த வழியில் இருந்தாலும் அந்த பொடியை நாங்கள் எடுக்கிறோன்னா ஏன்னா அவங்க நாட்டுக்காண்டி போராட போகிறோம் அவன் எதிரியாக இருக்குன்னா இதாக இருக்கான் அதே நேரம் யாழ்ப்பாணத்தில் தானே யாழ்ப்பாணத்தில் மண்டத்தீவில் கொப்பை கெடுவாட கல்லறை ஒன்று இருக்கும் விளக்கத்தோடு அந்த கல்லறை நாங்கள் மண்டத்தீவு சண்டை போகிறப்ப தலைவர் சொல்லப்பட்ட என்னன்னா அவர் மாவீரன் அவன்கிட்ட கால் உங்களோட காலை அதில் படக்கூடாது கல்லறை சண்டை எந்த ஒரு தளபதியும் எந்த ஒரு நாட்டு தலைவர் என்ன சொல்லுவான் சண்டை இப்படி செய்யணும் இதால் போகணும் இஞ்சி அடிக்கணும் இதை இப்படி கொண்டு வரணும் இதுக்கு கேம்ப் இருக்குன்னு தான் சொல்லுவான் அவர் அதை சொல்லல இந்த இடத்துல கல்லறை இருக்கு ஒரு மாவீரர் போர் வீரன் ஒரு சின்ன கீரல் கூட கீரை விழுந்தா உங்களை நான் சுடுவேன் அவ்வளவுதான் விளங்கப்படுத்தி ஆள் போயிட்டார் எந்த இடத்துல මණ්ඩදීව මණ්ඩදීව කැම්ප් එක අටැක් කරනකොට කොපේකඩ කියන්නේ මණ්ඩ කැම්ප් එක අටැක් කරන්න සූදානම් කරනකොට ප්‍රභාකරන් යටේ තමයි ඒක වුනේ. එතකොට මේ අටැක් එකට ගිය කට්ටියට ඒක නිතරම මේ පුහුණු වෙන කට්ටියට කියලා තියෙනවා. එතකොට ඒ කැම්ප් එකේ අටැක් කරන්න යනකොට දැන් මැප් එක අදිනකොට මේන් ගිහලා ගහන්න කියලා කියන්නේ. එනකොට ප්‍රභාකරන් සටනට ගිය කට්ටියට කියලා තියෙන්නේ ඒ ඇතුලේ කොපේකඩුව කියලා අමුදා බීරේගේ එකක් තියෙනවා. ස්මාර්ගයක් තියෙනවා. ඒ ස්මාර්ගයට කිසිම හානියක් වෙන්නේ නැහැ. අපිත් එක්ක සටන් කරලා ඌ වීරයෙක්. ඔයකට අපි ගරු කරන්නේ. ඒකට කිසිම දෙයක් අහණි වෙන්නේ නැතුව තමයි ඔයගොල්ලෝ සටන් කරන්නේ. එහෙම සටන් ගලාවොත් එimhe ඔයගොල්ලන්ව මේ ඔපරේෂන් එකේ මේ ෆේල් ආවොත් එimhe ඔයගොල්ලන් අපි අයින් කරනවා කියලා. එහෙම මේවා කළා තමයි ඇටැක් එකට ඒවලා තියෙන්නේ. ඒකත් මේ වෙලාවේ මතක් කරන්න කැමති කිව්වා. ඒ වගේ මේ නිතරම ප්‍රභාකරන් කියලා තියෙනවා සිංහල ජනතාවටයි අපිටයි කිසිම ප්‍රශ්නයක් නැත. නමුත් අපේ දේශපාලනේ ශ්‍රී ලංකා හමුදාවටත් එක්ක තමයි දේශපාලනේ අධිකරණ මේකත් එක්ක අපිට තියෙන සටහන. එහෙම කියලා කියලා තියෙනවා. ඒ එහෙම මේ අහිංසක මිනිස්සු එල්ල කරලා බෝම්බ පුරවනවා. இல்ல அதே போல முல்லத்தீவு கேம்புல சண்டையில முழுமையா முல்லத்தீவு கைப்பற்றப்பட்டது. கைப்பற்றி அங்க ராணுவம் 800 பொடி வந்து கொடுக்கப்பட்டது. 10 பொடி தான் ராணுவம் எடுத்தது. කියන්නේ දැන් අටැක් එක වලට යනකොටත් ඒ කියන්නේ මුලතීව වල කැම්ප් එකක් මේව කරලා ඒකේ මේ අමුදා බොඩිස් 800ක් මේව කරගෙන මේ ICRC එකට බාර දෙන්න බොඩිස් ඒ කාලේ එමනේ තියලා තියෙන රෙඩ් ක්‍රොස් සරහනේ බාර දෙන්න. එතකොට මේගොල්ලෝ ICRC එකට මේව කරනම බාර ගන්න ආවනේ දවස් 2ක් විතර මේ බොඩිස් ටික දීලා මිය වෙලා පිම්බිලා. එතකොට මේ ICRC දුන්නම බොඩිස් 10යිලු බාරගත්තේ. බාරගෙන ඊටු ටික ආයෙ රිටර්න් කරා. අර මේ හොඳ ප්‍රාණවත් ගිහින්දලා නියනෙති ඔයාලා පිළිගන්නවා මේ ඕගොල්ලෝ මේ පැත්තේ නායකයෝ මේ පැත්තේ නායකයෝ ඔක්කොම රාජ්‍ය නායකයෝ දැන් උදාහරණයට ඔබතුමා ඇහුවා මට පුගලාපු වෙලා කියන්නේ
ඔබතුමා ඇහුවා මේ එහෙම අපි ප්‍රභාකරන් ඕගලන්ට මේම සටන් වලට මේම ජනතාවට සටන් කරන්න එපා කියලා කියලා මේ වුණා. ඇයි මේ වගේ බෝම්බ වේලා මේ ජීවිතය හානිුනේ මම තාලා තිනවා. එතකොට මගේ මේකට මේ රිසර්ච් එකට දැන් මගේ අත්දැකීමත් එක්ක මම සොයලා බලනකොට දැන් අනුරාධපුර එයාර්ෆෝස් කැම්ප් එකට අපි 21 දෙනෙක් ඇවිල්ලා සුසෙට් ඇවිල්ලා බ්ලාස්ට් වුණා. නමුත් ඒ වටේ කැම්ප් එක එයා පැත්තේ හිටපු මෙම එම જાතියෙම ඉන්නවනේ පාවල දෙනවා. එම જાතියෙම අපේ උන් මාවත් පාවල දීලා දෙනවා LTT එකට මාවත් ආවිලා අල්ලගෙන ගියා. ඒ වගේ ඒ පැත්තේ ඒගොල්ලන්ගේ account එකේ සොයලා බලනකොට කෝටි ගාණක් සල්ලි තිබිලා වුණා සිංහල මිනිස්සු. එමෝම නෙවෙයි. යම් කිසි පිරිසක්. එතකොට මේ පැත්තේ දැන් අපේ පැත්තේ නම් අපිට උගන්වුවේ මේව කරේ මේම දෙයක්. නමුත් අපේ මෙන් ආවිලා ගෙවුවා කියන එකට මට පොඩ්ඩක් මේ වෙනවා. සමහරට දේශපාලන පොලිටිකල් ගේම් වලටත් බ්ලාස්ට් කරන්න තිබ්බා. අන්න ඒ වගේ දෙයක් වෙන්න තිබ්බා. තුමා කියන කාරණාව හරියට ඒක තමයි වෙන්න ඕනේ. මොකද අපේ සමාජය දැන් පොඩි මේ එකක් තියෙනවා. මොකද දැන් වර්තමානයේ සිරගත වෙලා ඉන්නේ කවුද? පිල්ලයන් ඉන්නේ. ඔව් පිල්ලයන් සහ පාස් දාන්න පාස් කියනවා LTT නැතිලානේ පාස් ප්‍රයර උනේ. අන්න ඒ වගේ මොනවද සිදුවීම අනිවාර්ය පොලිටිකල් ගේම් එකක් නේ. ඒ කියන්නේ දූෂිත දේශපාලන තමන්ගේ ඒ කියන මේවක පවත්වගෙන යන්න මේ LTT නමට සමහර ස්ථානවල බෝම්බ පුපුරලා තියෙනවා. ඇයි මේ පැත්ත විරුද්ධව නැගී සිටවන්න. ඒ වගේ තමයි අපිට තේමනේ. මෙන්න මේකයි මේ යුද්ධේ අපිට පෙන්නේ මේ වගේ මේ ඛේදවාචක. හරි නාම්පල්සොන එතන වැදගත් දෙයක් කියන්න ඕනේ. ඔය යුද්ධයේ ඔය කියන්නේ ඕකේ මේ පිළිකුල් සහගත භාවය ඒ වගේ මහා අදූරදර්ශී භාවයන් නිර්මාණය කරපු කණ්ඩායමක්ගේ මේ කණ්ඩායම මේ වර්තමාන පාලනය හොබවන කණ්ඩායමේ තොරතුරු පිළිබඳවත් පිළියන්න එළියට දානවා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ එවැනි අඳුරු යුගයක් නිර්මාණය කරපු නිර්මාණකරුවෝ මේ වර්තමාන පාලනය හොබවන පිළේ හිටපු කොට මේ පිළියන්න එළියට දාන තොරතුරු. මෙයාට විස්තරي කියලා ඉන්දියාව තේරෙන්නේ. தலைவர் வந்து கொப்பையக்காடோட இப்படி இப்படி நடக்கக்கூடாதுன்னு சொல்லி அப்படி எங்களை அந்த அட்டாக்னா அப்படி தானே உங்களை சுடுவோம் அதுன்றதுக்கு அவன் ராணுவ வீரன் போர் வீரன் அவனை போய் மரியாதை செய்யணும்னு சொல்லி அதே மாதிரி முல்லைத்தீவில் நடந்த இதையும் நாங்கள் வந்து திருப்பி அதை கொண்டு அந்த பொடியில் கடலில் வீசியிருக்கலாம் இல்லாமல் அதை மரியாதையோட எடுத்து எரிச்சு அதுக்கேற்ற மாதிரி தான் தண்ணினார் இப்போ அப்படி நடந்த தலைவர் வளப்பில் வளர்ந்தாங்க எப்படி இங்கே தலதா மாளிகையில் ட்ரெயின் வழியே அங்கே இங்கெல்லாம் குண்டு வடிக்கணுக்குள்ள அப்போ நான் சொன்னேன் இப்போ அதில் வந்து அதை நீ விளப்பு எடுத்தாக நீ சொல்லக்கூடாது. அது என்னண்டா தலகாமலை குண்டு வெடிப்பு கொழும்புல நடக்கிறதுக்கு இதுக்கும் இதுக்கும் நாங்கள் அங்க வந்து இராணுவத்தோட தான் சண்டை. இங்க நடக்கிற வந்து அதுக்குன்னு படையணி இருக்கிறான். அது 6 வாரம் 6 போறான்னு எங்களுக்கு தெரியாது விளங்கிட்டோம். அப்ப அதை வந்து நாங்க வெளிப்பட சொல்லல தலகாமலைக்கார குண்டு வச்ச ரெயினுக்கார அடிச்சவன் இது வந்து அரசியல்வாத சூழ்ச்சி. அதாவது கொழும்புல வந்து இந்த பெரிய தாக்கல் செய்யறாண்டா இங்க ஒரு பெரிய புடிமானது. ඒ කියන්නේ දැන් බුද්ධිමත් අපි හිතන්නනේ දැන් මෙයාත් කියන්නේ දැන් ඒගොල්ලන් හිටියේ සටහනේ ආ මේක නා අපි ගාවන. නමුත් මේ බෝම්බ මේ වාරයෙන් ආවිලා එළියනේ. අපෙන් එළියනේ මේවා වුනේ. මේ හැවිලා බෝම්බ තිබ්බා. එතකොට මෙච්චර මේ ආරක්ෂාවක් තියෙන තැනේ එහෙම ওই බඩු ටික ගෙනලා ඔය තියලා බ්ලාස්ට් කරන්න පුළුවන්. මේ ඉන්න දේශපාලනික උදව්වක් නැතුව ඒත් බෑ. අනිවාර්යයෙන්. හොරි බඩි කියන්නේ නැහැ. දැන් උදාහරණයක් අනුරාධපුරයකට අර බඩු ටිකක් ගේන්නත් උදව් කරා. උදව් කරමින් තමයි ගෙනාවේ. ඒක තමයි සූර්ය නාකාරව දන්නවා. එයාර්ෆෝස් කැම්ප් එකට ගහලා විනාඩි 5ක් කියන සූර්යන් FM එකේ එනවා නිවුස් එක. සූර්යන් FM එක තානම් කරා ওই දවස් ටික. අඩපුර එයාර්ෆෝස් කැම්ප් එකට ගහලා ඒ දවස් ටික සූර්යන් හිරු. කට්නායක ගාලා නෙමෙයි සිරස. ඉතින් වැඩි සූර්යන් හිරු. අපි වැඩි තානම් කරා. අපි වැඩි ඈතකට යන්න ඕනේ නැහැ. කට්නායක එතකොට කටුනායක වලට ගෙවුවේ කොහොමද? ඔව් දැන් මෙතන මේවයි. උදව් නැතුව බෑ. දැන් අන්තිම එක සරලවම එහෙනම් වෙන්න ඕනේදී ඒතකොට යුද්ධ මේ අධිකරණ වලට ගෙනියන්න තරම් අපේ හමුදාව අතින් කිසිම දෙයක් ඒ කියන්නේ වෙලා නැහැනේ. හරිද? උදාහරණයට මම දැන් ඔය කියන්නේ ඔක්කොම ආතභූත කතාවනේ. දැකපු නැති දෙයක් මම දැක්ක දෙයක් කියන්නම්කෝ. අන්දි කඩප්පල් වලින් මිනිස්සු LTT සමාජයේ සිවිල් මිනිස්සු ඔක්කොම එනවා කලපුවෙන්. එතකොට අමුදාව ඒකට අරගෙන කොච්චර මේක ආදරෙන් සෙනෙහසෙන් ඒ වෙලාවම කණ්ඩ දිලා එතකොට ඒක බලද්දී ඒකේ මනසකම අපිට දැනෙනවා. අනිවාර්යයෙන්. පැහැදිලි ඇත්ත කතාව එළියට කියන්න බෑ අපි. මනස එහෙම දෙයක් නේද? දැන් උදාහරණයට දැන් එහෙම මරනවා නම්
යුද අවුලයි කරනවා නම් මගේ හිත ගොඩක් පිරිස ගොඩක් පිරිස අවුලයි හිටියා. ඔව්. එතකොට ඒ වගේ දෙයක් මට උන්නේ නැහැ. මරන්න ඕන අවස්ථාවක් මගේ මයිතක අවුවෙච්ච කට්ටියට එහෙම දෙයක් උන්නේ නැහැ. ඒ කියන්නේ වා කියන්නේ ඔය ඒගොල්ලන්ට අවශ්‍ය නම් ඔයගොල්ලන්ගේ මරණ අවස්ථාව තිබ්බා කියලා. තිබ්බා. ඔව්. එතකොට ඒ වගේ දෙයක් උන්නේ නැහැ. නමුත් මේක තියෙන මේකේ එළිය තමයි මේ ටික වෙලා ඔව් බොරුවට කියන සුදු කොඩි අරන් එදි වෙඩි තිබ්බාරම ඔක්කොම බොරු කතා කියන්නේ. மற்றது இப்போ தலைவர் வந்து ஒரு இடம் போகல வாரம் வந்து ஒரு இடம் போகல தானே தானே ஷூட்டிங் எடுத்த பொடி இருக்கு அவர் தான் பொடி வெளிநாட்டில் உள்ளார்கள் சும்மா கிடந்து கத்துறாங்க அங்கே சம்பாதிக்கிறதுக்கு பிரபாகரன் இருக்கார் அவர் யாருமே சுடல தனக்கே சுட்டு கொடுத்தார். යාම එළිදියාගෙන. එයා කියන දැන් ප්‍රවාහන ඒ ඉන්නවා කියනවා පණ පිටින් ඉන්නවා කියන එක එක විකාර කියනවා. නමුත් මෙයා කියන මේ ළඟම ඉඳලා මෙයාට දන්න තොරතුරු එයා වෙලා එයා විශ්ින් වැඩි තියාගෙන තමයි මේ කියන්නේ මේ ළඟම පැලිලා තියෙන්නේ. එයා විශ්ින් එයා මේකට වෙන කතාවක් මාදී කියන්නේ. ඒ කියන්නේ එහෙම දෙයක්. නමුත් මේක ප්‍රොමෝට් කරනකොට තාමත් මේ පිටරට ඉන්නවා කියලා ඉන්නවා නම් මෙච්චර මිනිස්සු මේම දුක් වෙනකොට එළියට එන්නකො. සහෝදර වැදගත් දෙයක් මතුවුණා මේ සාකච්ඡාවේ. දැන් අපි යමක් කතා කරා ඉතිහාසයේ වර්තමානයේ ගැන කතා කරා. අපේ වයසත් එක්ක අපි ගොඩාක් අඬපු මිනිස්සු, ගොඩාක් දැක්ක මිනිස්සු මේ ඇතුළාන්තයේ පොඩි වැදගත් කතාවක් මතුවුණා රුවන් මහත්තයා. අපි ඒක ජනගත කරමු, ඒ වෙනින් වැඩ කරමු. මේ ඉතිහාසෙත් වර්තමානයේත් අපේ ආධ්‍යාත්මය සුවපත් කරන්න, තීන්දුව තීරණ ගන්න, අපි පිළිබඳව විනිශ්චය ගන්න, මේ රට පිළිබඳව, මේ ජාතිය පිළිබඳව, මේ මිනිස්සුන්ගේ කුසගින්න පිළිබඳව තීන්දුව තීරණ ගත්ත සියලු විනිසිරුවරු ෆේල් කරලා ඔප්පුනානේ දැන්. අනිවාර්යයෙන්. එතකොට වැදගත් කතාවක් සියලුම පක්ෂ ෆේල්. සියලුම පක්ෂ, සියලුම දේශපාලඥයෝ, සියලු විද්‍යාඥයෝ ෆේල්. එතකොට මෙතුමගෙන් ඉල්ලීමක් මතුවුණා අලුත් විදිහට මේ තුවාලේ නැවත වෙන්නේ නැති වෙන්න මේ තුවාලේ ඇති කරගත්ත මිනිස්සු, සුවපත් කරගත්ත මිනිස්සු විහිං අලුත් ගමනක් හදලා මේක විසඳමු අපි. මේ රටේ කිසිදු දරුවෙකුට දෙමාපියෙක් අහිමි නොවන, කුසගින්නේ අනාථ නොවන විද්‍යාත්මක වැඩපිළිවෙලක් තුලින් අපි යමක් නිර්මාණය කරමු රුවන් මහත්තයා. මේ සහෝදරයාගේ ඉල්ලීම ඒක. ඔබ මතකද කාරණා තමයි මම කියන්නේ. ඔව් කතා කරන්න සහෝදරයා. සෝරි සහෝදරයා කතා කරන්න. දැන් මම ඒක නේද දැන් එතුමාගේ පිට වුණා. ඒ කියන්නේ දැන් මේ පවතින මේ ආපු මෙහෙත් ඔක්කොගේ පාලකයෝ අසාර්ථකයිනේ. ඒතකොට අපි එකතු වෙලා මේක කරන්න එකඟද කියන වචන තමයි මම අනිවාර්යයෙන් யுத்தம் செஞ்சு அதுலேயும் ஃபெயில் ஆகிட்டோம். எங்களோட வாழ்வாதாரத்துலேயும் நாங்கள் இப்போ ஃபெயில் ஆகிட்டோம். இப்போ எங்களுக்கு வட்ட திட்ட தெளிவாக விளங்குது. இதுக்கு பின்னுக்கு எங்கள்கிட்ட இருக்க அரசியல்வாதிகள் இப்போ கூட்டமைப்பு வந்து சின்ன பின்னமாக பிரிஞ்சு அப்படி ஒரு கட்சி இப்படி ஒரு கட்சின்னு சொல்லி அவங்களுக்கு இப்போ அரசியல் நாடகம் அவங்களோட சோகமான வாழ்க்கைக்கு மிதண்டி கூட இந்த அரசியல் நடத்தி கொண்டாங்க. நாங்கள் இப்போ இந்த அரசியலை முற்றுமுழுதாமல் ஒதுக்குவோம். இந்த அரசியலால் தான் இந்த யுத்தமே ஏற்பட்டது. முற்றுமுழுதாக ஒதுக்கி நாங்கள் எல்லாரும் ஒன்று சேர்ந்து ஒரு அழகான நாடு எங்களுக்கு பிறகு வார எங்களோட எதிர்கால சந்ததிகள் நாங்கள் பட்ட கஷ்டத்துக்கும் படாமல் நல்ல ஒரு வாழ்க்கை ஒன்று வாழ்ந்து அதுகளும் உலகத்தில் இருக்கிற எல்லாத்தையும் அனுபவிச்சு போகிறதுக்குரிய நாட்டை கட்டி எழுப்புவோம் என்று சொல்கிறாங்க. එහෙනම් අවසාන වලට මේකක් உங்களுக்கு விருப்பமா? මේ අවසාන පාඩ මේකක් කියන්න මුළු இது ஒன்று ඒ කියන්නේ මානුෂීය හමුදාව. ඒ කියන්නේ මේක මේ තව දෙක තුන වෙනවා. අපිට ඒක තුන. දැන් ඔයාලා ක්‍රියාන්විතයේම ඉඳලා මේ අවසාන යුද්ධයේ ඉඳලා දැකපු දේත් එක්ක මානුෂීය හමුදාවට යුද චෝදනා කියලා ඇඟිල්ල දික් කරන්නේ නැති කරන්න එපා කියන ඉල්ලීම කරන්න. ඒ කියන්නේ මුළු ලෝකෙම මේක අවස්ථාවක්. මේ එතකොට තව වැදගත්ම දෙයක් තියෙනවා. පොඩ ඉන්න මට අවස්ථාවක් තියෙනවා පොඩ මේ සාකච්ඡාවේ අතනට ගන්නවා. දැන් විශේෂයෙන්ම දැන් මේ අපි දැන් අතීතය ගැන කතා කරා. දැන් වර්තමානයේදී මේ සිදුවෙන සිදුවීම් සහ වර්තමානයේ රජය, වර්තමාන ආණ්ඩුව, වර්තමාන රජය නෙවෙයි වර්තමාන ආණ්ඩුව. එතකොට මේ ඩයස්පෝරා මේ එකතු වෙලා මොකද්ද කරන්නේ? මොකද්ද මේ ඩයස්පෝරාවයි මේ රජයයි කරන්නේ? මේ ඩයස්පෝර කොතනද මේ ගේන්නේ යන්නේ ආපහු? මොකද්ද ඕගොල්ලෝ හිතන්නේ මේ ගැන? අර්ජුනා කියන පාර්ලිමේන්තුව ඇතුලේ දැන් මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා. දැන් අර්ජුනා කියනවා දැන් ඩයස්පෝරාවෙන් ඇවිල්ලා ලංකාවේ නියෝජිතයා කියනවා අපි මේ රට අපිට බාර දෙන්න අපි රට හදනවා. අපිට මේක ඕනේ. දැන් මේ වෙනකොට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත හොසි කරලා තියෙනවා.
එතකොට දැන් මේ වෙනකොට ආයුධ ආවා කියලා අර්ජුනා කියනවා. දැන් මේ ඒ අතරතුර ඩයස්පෝරාවෙන් මේක පිටිපස්සේ ඉන්නවා. දැන් මේකට ආණ්ඩුව සම්බන්ධයි කියලා කතා එනවා. ඒතකොට අර්ජුනාව කියනවා ඩයස්පෝරාවෙන් අනුර කුමාර දිසානායකට මුදල් දුන්නා මේ ඉලෙක්ෂන් එක. රුවන් මහත්තයා ආණ්ඩුව සම්බන්ධයි කියන එක ඔප්පු වෙනවනේ. අර්ජුනා පාර්ලිමේන්තුව ඇතුලේ ආයුධ ගෙනාවා කියලා කියනකොට අර කන්ටේනර් ඇතුලේ ඒ ගැන කිසිම විමර්ශනයක් පරීක්ෂණයක් මෙතෙක් නැහැනේ. මෙතෙක්කුත් නැහැ. දැන් ඒක වහගන්න දැන් මේ කුඩු මොනවද අයිස් ප්‍රශ්නයක් ඇදගෙන යනවා කියලා අපිට ඒක වෙනම නාට්‍යයක් මේන්නේ. නාට්‍ය සම්බන්ධ ඕනම එක්කෙනෙක්ට තේරෙනවනේ. ඒකනේ අපි හොඳ උදාහරණයක් ගත්තොත් ඔච්චර වටිනා කෙමිකල්ස් ගොඩක් ගෙනාවනම් ඒ කෙමිකල්ස් එක්ක පෙට්ටිය එක හරි බෑග් එක හරි එනවනේ. නිකන් වලක් කපලා මේ කැල්සයිට් මට මේක කැල්සයිට් වගේ. බුද්ධියෙන් හිතන්න ඕනේ දැන් ඕම ඔච්චර වටිනා දෙයක් කරනවා නම් ඕම පබ්ලික් දාලා කැලේවලට දාන්නේ මේ උදාහරණ පොඩි මේ ඒව ඇවිල්ලා උදාහරණ ඔය කසිප පෙරණ එක්කනත් උදාහරණ අපි මෙහෙම කියමුකෝ ගමේ කසිප පෙරණ එක්කනත් ඒක වාලේ ආරලා මේ කාඩි කියන්නේ ඒකට ඒ බෝඩයක වල දාලා කොච්චර පරිස්සමින් කසිප පෙරනවද යකෝ මෙච්චර ලොකු වටිනා අයිස් එකක් කරන එක ඕක පබ්ලික් දාලා මේක බුද්ධිමත් මිනිස්සු ඉතින් මේ රංගපෑමක් කරන්නේ කොහොම විහිළුව තමයි මම දැක්කේ එකක නාවික හමුදා ඉඩමකත් ගිහිල්ලා දාලා. හරිද? ඒකනේ ඉතින් මේවා විහිළු. මෙයාලා තාම හිතන් ඉන්නවා මන්ද බුද්ධිකෝ මේ රටේ පුරවැසියෝ කියලා. නෑ මේකනේ මේක ඇවිල්ලා මේ මුළු දේශපාලන සෙට් එකම එකතු වෙලා ගහන ගේමක් නේ මේකේ තියෙන්නේ. දැන් අපි මේක මෙතුමාගෙන් තමිල් වලින් අහලා බලමු. இப்ப வந்து இப்ப எல்லாம் முடிஞ்சு இப்ப ரைட் இப்ப புது அரசாங்கம் கொண்டு வந்திருக்குது புதுசான ஆட்சி ஒன்று ரைட் நல்ல விஷயங்கள் நிறைய நடக்குது. இப்ப இதுல இருக்கிற நல்ல விஷயம் நடக்குது அது பிரச்சனை இல்லை. இப்ப அதுக்குள்ள ஒரு கெட்ட விஷயங்களும் நடக்குது. ஆணித்தரமாக அர்ஜுனா பார்லிமெண்ட்ல அடிச்சு சொல்றேன் 323 கண்டனர் பெட்டிப்புள்ள எங்கட ஆயுதம் எங்கட மிஞ்சின ஆயுதம் தான் வந்தது. அதை நாமல் ராஜபக்ச அது உண்மைன்னு சொல்றேன். அதுக்கடையில் பார்க்கக்குள்ள வெளிநாட்டில் இருக்கிற புலம்பெயர் தமிழர்கள்ட்ட நிதி உதவியும் இந்த அரசாங்கத்தை கொண்டு வரதுக்கு நாங்கள்லாம் உதவி செஞ்சோன்னு அர்ஜுனா சொல்றேன். அதோட எனக்கும் நிதி உதவி செஞ்சிருக்கிறாங்க டேஸ்போரா புலம்பெயர் தமிழர்கள்னு சொல்லி அவர் அக்கௌண்ட்டை செக் பண்ணி பாருங்கன்னு அதையும் காட்டுறேன். அதுக்கடையில் பார்க்கக்குள்ள இஞ்சளவாக்குள்ள இன்னொரு 2 கண்டனர் பட்டியில் வந்து ஐஸ் போதைப் பொருள் வந்தாங்கன்னு சொல்லி அதை எங்கேயோ ஒரு வளவுக்குள்ள வந்து கொட்டி கிடந்து அதையும் எடுக்கிறாங்க. இந்த இதுகளை பார்க்கக்குள்ள உங்களுக்கு என்ன தோணுது? இதெல்லாம் வந்து இப்போ ஒரு ஆயுதம் வந்து யுத்தம் முடிஞ்சு விடுதலை அடைஞ்சு எல்லாம் முடிஞ்சு நாங்கள் இருக்க வேண்டாம், நாங்கள் ஒரே பாதையில போவோம் தான் நாங்கள் விளக்கிட்டு. இந்த அரசாங்கம் இப்ப அவன் ஒரு உற்ற அரசியல்வாதி ஒரு சோஜ குழுவில் கேட்டு வெண்டவன் சொல்றான் 36 கண்டனர் பொட்டி வந்தான். கண்டனர் பொட்டி வந்து இறங்குது என்றால் இங்க இருக்க புலனாய் இங்க இருக்க பொலிசு இங்க இருக்க ராணுவம் என்னத்துக்கு මෙයාන්නේ දැන් හරි මේ යුද්ධය වරයි අපි දැන් ඔක්කොම එකපාරේ ඔම නෝමල අපි යන ගමන් නේද දැන් දේශපාලන රජයාව මේව කරා දැන් අපශ්‍ය ගැන පක්ෂෙන් ඉල්ලන්න තෝ ඉල්ලන්න අපශ්‍ය පක්ෂෙන් ඉල්ලලා ආපු එක තමයි අර්ජුනා මන්ත්‍රීතු විපක්ෂ සොයාදී එතකොට මෙතුමා කියනවා දැන් අපි සටන් ඔක්කොම ඉවර වෙලා යුද්ධය ඉවර වෙලා අපි දැන් ඒක මොකද අපේ ජීවිතය ආර්ථික ගෙට ගන්න යන ගමනේදී බලද්දි දැන් දේශපාලන ක්‍රම වෙනස් වුණා. මෙතනින් හරි අපිට සාහනයක් එයි කියලා අපි බලාපොරොත්තු වෙමින් හිටියා. නමුත් දැන් බලද්දි මේ ශුවානින්ද ඉල්ලලා ආපු පාර්ලිමේන්තු අර්ජුන මන්ත්‍රීතුමා කියනවා මේ කැන්ඩල් 23ක් ආයුධ ඇවිල්ලා තියෙන කියලා. ඒක අනිත් මේ ඉන්න සමාවෙන්න නෙමෙයි 323 සමා වෙන්න 323 ආය මේ නාමල් මන්ත්‍රීතුමා කියනවා මේක ඇත්ත කියලා. එතකොට මෙතුමා මෙතන මේක ඉදිරිපත් වුණා. හරි මේ ටික ඔක්කොම ඇත්ත නම් මේ රටේ ඉන්න බුද්ධියාංශ අමුදා මොකද කරගෙන ඉන්නේ? හරියට මොකද කරන්නේ ඕගොල්ලෝ? අපිට තියෙන ගැටලුවත් ඒක. අපිට තියෙන ප්‍රශ්නෙත් ඒකම තමයි. මංගලික ප්‍රශ්නේ මංගලික ප්‍රශ්නේ මදන්න. හරි එතකොට என்ன பார்த்து கொண்டிருக்க? එක්ක මුන් ඉල්ලලා අස් වෙන්න ඕනේ. இல்லாட்டி இவங்களால இதை விட்டுட்டு போகணும். නැත්තම් උන්ගේ ජොබ් එක උන් හරියට කරලා වාර්තාවක් දෙන්න ඕනේ. அவங்களோட வேலையில அவங்க சரியாக செய்யணும். ආණ්ඩුව කාලේ ආපු කන්ටේනර් වල කන්ටේනර්. තියෙනවා. මේගොල්ලන් කියන්නේ අනික තව එකක් තියෙනවා. සෙල්ලම් චෝදනාවක්ද මේක? නැත්තම් කලින් පැහැදිලිවම අපි සහෝදරයත් එක්ක වෛර නැහැ කොහොමත් නැහැ. කලින් මේ වැඩේ කරපු කණ්ඩායමකට නේ රුවන් මහත්තයා ඒ චෝදනාව එල්ල වෙන්නේ. අනිවාර්යයෙන්. එතකොට ඒ කණ්ඩායම ඒ අරමුණින් මිදිලා නැහනේ දැන් ඩයස්පෝරාවේ
කණ්ඩායම උඩ කට්ටිය මේ සහෝදරයලා රඩබිමේ හිටපු ඇත්ත ජාතික වීරයෝ එයාලගේ පැත්තෙන් එයාලා අපිට වීරයෝ තමයි. සහෝදරයා ඒක එහෙමයි. මම ඔබට ගාරු කරනවා. රෙස්පෙක්ට් කරනවා. එතකොට ඒ සහෝදරෝ සත්‍ය වටහාගෙන කියන්නේ ඒගොල්ලන්ගේ ජාතිය වෙනුවෙන් ඒගොල්ලන් සටන් කරා. අනිවාර්යයෙන් කොන්ද පණ ඇතුව අපිට පේනවනේ. අපේ පැත්තෙන් ගත්තොත් අපේ සතුරෝ අනිවාර්යයෙන්ම ළඟ පැත්තෙන් ගත්තොත් ඒ ළඟ ජාතික වීරයෝ අපට අපි වෙනුවෙන් මැරිච්ච සෙබලා අපේ සොල්දාදු අපේ ජාතික වීරයෝ අපේ රණේ විරුවා. නමුත් අපි දැන් මේක අවබෝධ ඕගොල්ලන්ට සොල්දාදුත් ජාතික වීරයෝ. පැහැදිලිවම. එතකොට අපි මේක අවබෝධ කරගෙන ඊටාම ගරු ගාම්භීර ආධ්‍යාත්මික තැනකට ඇවිල්ලා තියද්දී උඩින් ආයේ මේ ප්‍රශ්නේ දාන්නේ. ඒ ප්‍රශ්නේ විකුණගෙන මේ රටේ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න ටික යටපත් කරනවා. දැන් බලන්න අපේ අද ඉන්න රාජ්‍ය නායකයාට උතුරේ ගිහිල්ලා අපේ ඉන්න ජාතිය ගැන කතා කරන්න බෑ. කොන්දක් නෑ ජාතිය පාව දෙනවා මේ මිනිස්සු ඉස්සරහට කියලා කියන්නේ සිං කොන්ද පන්න නෑ උන්ට. එයාදී මේ මිනිස්සු තමන්ගේ ජාතිය රාජ්‍ය නායකයා නෙමෙයි. නෑ ඔහු රාජ්‍ය නායකයා නෙමෙයි. අපි ඔහු රාජ්‍ය නායකයා විදියට පිළිගන්නේ නැත. නින්දිතයි. එතකොට තමන්ගේ ජාතිය හැල්ලු කරනවා ගිහිල්ලා. හැබැයි මම අහනවා දැන් මේ ඉන්න දමිළ ජාතිකයෙක් උතුරේ ඉන්න දමිළ ජාතිකයෙක් ඇවිල්ලා ඔය රාජපක්ෂ මහත්තයාගේ නම කියලා ඔය විදියට අපහාස කරා නම් අද මේ දකුණේ ඉන්නේ උන්ගේ කොච්චර මේ ජාතික හැඟීමක් එනවද? හැබැයි අපේ එකා ගිහිල්ලා අපේ ජාතිය පාව දෙනකොට කො අපේ උන් නැගිටිනවද? ඒක හරි. අනිවාර්යයෙන්. එතකොට මේ ඉන්න දමිළ ජාතිකයෝ කල්පනා කරනවා යකෝ මුන්ට මුන්ගේ ජාතිය ගැන හැඟීමක් නැති එක අපි වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒක හිතන්න මූට කොන්දක් නෑ. හරිද? හැබැයි අපිට තියෙන ගැටලුවන් ඒකයි. අදටත් අර කන්ටේනර් 300 ගාණක් ආවා කියලා පාර්ලිමේන්තුව ඇතුලේ චෝදනා එල්ල කරලා තියෙද්දි අර විදියට මේ වගේ නාට්‍ය පෙන්නලා මේ අහිංසක ජනතාව රවට්ටලා මේ යන්නේ තනිකර මේ දේශපාලනයේ ඊළඟ රාමුව මේ වෙන්නේ. හැබැයි අපි කියනවා අපි සහෝදරයා. අපි මේවේ බැට කෑවා. අපි දුක් විඳා. ඒක උතුරෙත් තුනක් දකුණෙත් තුනක්. තව දෙයක් මතක් කරන්න ඕන මහත්තයා 88 89 දී ඒ වෙච්ච අහිංසක මිනිස්සුන්ගේ ඝාතනය අපි දැක්කා අපේ ගම්වල ඒ හිටපු JVP කඳුරු වල හිටපු අහිංසක මිනිස්සුන්ව මැරුවා. අනිවාර්යෙන්ම. හරිද? ඊළඟට පොදු දේපල ගිනි තිබ්බා. මිනිස්සුන්ගේ ගෙවල් මංකොල්ල කෑවා. ඒක ඉතින් අපි කියන්න දෝ බැංකු මංකොල්ල කෑවා. තව දෙයක් කාරණයක් තියෙනවා. මම විතරද ලාල් කාන්ත ඕරුවල්ලන නේද පටන් ගන්න. නෑ ලාල් කාන්තලා ඒක කියද්දි මේ හිටපු රාජ්‍ය නායකයෝ එදා මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන්, චන්ද්‍රිකාලා වෙන්න පුළුවන්, ප්‍රේමදාසලා වෙන්න පුළුවන්. මේ අය මෙච්චර අපරාධ කරද්දි පුනා කියද්දිත් ඒගොල්ලන් අල්ලලා හිරේ දැම්මේ නෑනේ. මේගොල්ලෝ හරිනම් ජීවිතාන්ත දක්වා හිරේ එන්න ඕන. හැබැයි මම කියනවා ඒක මේ සියලුම දේශපාලක එකතු කළා කරපු කුමන්ත්‍රණය. මොකක්ද ඒ කුමන්ත්‍රණය කියලා දන්නවද? මේ අරගලය කරලා ඉන්දියානු ව්‍යාප්තවාදයට කියලා මිනිස්සුන්ව පාරට බස්සලා අර කකියන ලේ තීනේ උන් ටික ඔක්කොම මරලා දැම්මා. හරිද? මරලා දාලා නිකන් හිටියේ නෑ. පොදු දේපල ගිනි තියලා අපේ අර බිලියන ගණන් වටින දේපල ගිනි තියලා ඒ දේශපාලකින්ට අපේගේ බදු මුදලින් නැවත ඒවා හම්බ කරගෙන කන්න හදන්න රට දුප්පත් කරා. මාටියා කන්න අවස්ථාවක් තමයි මුංග හිරේ දැම්මේ නැත්තේ. තව වැදගත් එකක් තියෙනවා. හරිද? ඒ හින්දා නෙවෙයි හිරේ දැම්මේ නැත්තේ. මේ කට්ටියගේ පැත්තෙන් දලදා වහන්සේට ප්‍රහාර එල්ල වෙන්නේ අපේ උන් තමයි ඉස්සෙල්ලම ගහන්නේ. ඊට අවුරුදු 9කට පස්සේ තමයි ඒක ආදර්ශයක් කරගෙන මෙයාලා කට්ටිය. සහෝදරයා ජේපී කාර්යෝ උන් ගහලා වර්තමාන පාලකයාගේ දහරාවේ ඉතිහාසය උන් තමයි ගහලා පෙන්නන්නේ මුලින්ම පුදබිමේ ලේ හලලා ඊට පස්සේ අවුරුදු 9කට පස්සේ තමයි මෙයාලා කට්ටිය නෑ ඉතින් ජනාධිපතිවරණයට මාස 2ක් තියෙනකනුත් ඒගොල්ලෝ නිරාගමී කතානේ කිව්වේ ඊට පස්සේ මේ යනවා පන්සල් මෙන්න පන්සල් යන ඔව් දාදා වාසිය වෙන්නන අපිට මෙහෙම එකක් තියෙනවා. මම තියෙන ප්‍රශ්න දෙකක් අහන්නේ මෙන්න මේක දැන් අපි සිංහල, දමිළ, මුස්ලිම්, බර්ග, මැලේ කියන ජාතීන් ටික සහ උන්ගේ සංස්කෘතිය සහ උන්ගේ ආගම කියන්නේ ඔක්කොම මේකේ තියෙනවා. අනිවාර්යයෙන් තිබිය යුතුයි. මේක අපි හැවෝම එකතු වෙලා එක අම්මගේ දරුවෝ විදියට මේ රට මේ වෙන මිනිස්සුන්ට බාර දෙන එක නෙමෙයි. අපි එකතු වෙලා මේක යම්කිසි කැටලොග් එකකට
වැඩපිළිවෙලට මට මේ ඉංග්‍රීසි වචන ගන්න මේ සමහර තේරුම් ගන්න. ඉතින් ඒක කරගන්න අපිට සලස්ම හදා ගැනීම සඳහා ඒ එකතු වෙලා මේක කරන්න මම කැමතිද කියන එක තමයි මම මේ අහන්න ආවේ. එතන මේ සමහර ඒගොල්ලෝ කැමති ප්‍රකාශ කරනවා. මට තියෙනවා තව ප්‍රශ්නයක්. මේ විනාඩි දෙක අරක ප්‍රතිඵල ගත්තොත් අපි දැක්කා දිගින් දිගටම දෙමළ පක්ෂ තමයි දිනුවේ ලංකාවේ දෙමළ පක්ෂ. නමුත් මේ සැරේ ඡන්ද ප්‍රතිඵලය ගත්තොත් ඒ සියලුම දෙමළ පක්ෂ අභිභවා NPP එකට ඡන්ද ටික වැටෙනවා. එතකොට ඡන්දෙන් පස්සේ කතාවක් ආවා මේ අනුර කුමාර දිසානායක ගිහිල්ලා ඩයස්පෝරාත් එක්ක ගිවිසුම් ගහලා ආවා. ඊට පස්සේ ලියුමකුත් ආවා අපිට පොරොන්දු වෙච්ච දේවල් කරලා දෙන්න කියලා. එතකොට මේක තුල මේ NPP එකයි මේ අනුර කුමාර දිසානායක ඇතුළේ මේ නඩයයි ඩයස්පෝරාවේ මේ ගේම් එක ගැන ඔයගොල්ලෝ මොනවද? அப்படி கேட்குறேன்னா இப்போ இதுக்கு முதல் வந்த எலெக்ஷன் எல்லாம் தமிழ் அரசு கட்சி தான் வந்து கொண்டு வந்தது எல்லா இடமும். அதை விட எங்களோட தமிழ் கட்சியெல்லாம் முன்னுக்கு வந்தது. ஆனால் இந்த முறை ஜனாதிபதி எலெக்ஷனில் வந்து பார்க்கக்குள்ள ஃபுல்லாக அந்த இடம் ஃபுல்லாக NNP அனுரகுமார் திசாநாயக்கு தான் வந்தது. அந்த இதுக்கோட பார்க்கக்குள்ள இப்போ அடுத்த கட்டமான வழியால் வருது புலம்பெயர் தமிழோடாக டேஸ்போடாக இவர் போயிட்டு அங்கே அக்ரிமெண்ட் அடித்து இவ்வளோ வெள்ளத்திட்டங்கன்னு சொல்லி ஒரு அக்ரிமெண்ட் அடித்து போட்டு தான் வந்து சொல்லி அதுக்கு கடித ஆதாரங்களும் போய் வெளியால் வருது வந்து கொண்டு இருக்குது. இதை பற்றி நீங்கள் என்ன நினைக்கிறீங்க? இதுக்கு நான் கருத்து சொல்கிறேன். சரியோ பிள்ளையோ நான் விளக்கம் சொல்கிறேன். தமிழர் கட்சியை நம்மளது தமிழர்கள் பார்லிமெண்டத்துக்கு 22 சீட்டு கொண்டே இருக்க வச்சது. சரியா? 22 சீட்டை கொண்ட வச்சிருந்து என்ன நடந்தது? 16 ஆச்சு, 14 ஆச்சு, 10 ஆச்சு, 8 ஆச்சு. இன்றைக்கு இவருக்கு இந்த தோல்வி காரணம் என்னன்னா சுமந்திரன் அரசியல் நிர்வாகம் வந்து தமிழ் மக்களுக்கு பிடிக்கல. சுமந்திரனை தோற்கடிக்கணும்னா தமிழ் மக்கள்கிட்ட விருப்பம். ஏனென்றால் அவர் வந்து நான் இப்போ ஒரு ஒரு அனுரா இருக்குண்டா அனுரா வந்து பெரும்பான்மையை தான் பார்க்கும். சிறுபான்மை இருக்கு, பெரும்பான்மை இருக்கு, அதை தான் முதற்கட்டம் பார்ப்போம். அதே மாதிரி ஒன்று தமிழன் தான் நீ என்ன செய்யணும்? தமிழனுக்கு அங்கே போய் பார்லிமெண்ட்ல தட்டி கேட்கும். நீ காசை வாங்கி விட்டு இதால போனால் நாங்கள் எடுத்துக்கொள்வோம். நீ கோடிக்கணக்கில் வாங்கி விடு, காணிக்கை வாங்குற, வீட்டு வாங்குற, பிள்ளை வெளிநாடு படிக்க விடுற, ஒரு ஏழை குடும்பத்துக்கு ஒரு நல்லது செய்யற இல்லை, இல்லை ஒரு செத்த வீடுல அவரது ஒரு நல்லது செய்யற இல்லை. என்னது நீ எப்படி இவருக்கா வண்டி போடல. இந்த தமிழரசு கட்சிக்கு ஒரு பாடம் படிக்கணும் தான் தமிழ் மக்கள் விரும்பி இருந்தார். මෙයා පැත්තකින් ගිවිසුම ගාලා එහෙම කළා තමයි ඒ වෙත ඡන්දෙ වැඩි වුණා කියලා ඒ මතෙත් එක මෙයා එකක් ඉදිරිපත් වෙනවා. මේ TN එක ඇවිල්ලා කලින් ඒ කියන්නේ ප්‍රොවිෂන් ඒ මේක ඇදුනේ 22ක් එක්ක තමයි පාර්ලිමේන්තුවෙන් සීටු ආසන 22ක්. ඊට පස්සේ 18ට ඊට පස්සේ මේ අඩු වෙලා ඇත්තටම මිනිස්සුන් මේගොල්ලෝ මුන් එමදාම ටයිපොන් වලට විසඳුම් වෙනවා. ලින්ක් කියන්නේ දැන් ආයිලඟ ටයිපොන් වලට විසඳුම් වෙනවා. එහෙම තමයි මේ ගිහලා ඡන්ද ගන්න. ගිහලා මේ ටයිම් මේ ඉන්න දේශපාලනේ ඔක්කොම අතු ගාලා දාන්න ඕන නිසා තමයි ටැවල් මිනිස්සු මේ ඡන්ද දුන්නේ කියලා එයා ඉදිරිපත් කරනවා. එයා කියන්නේ ඒක. එතකොට දැන් ඕගොල්ලන් හිතන්නේ නැද්ද මේ දැන් මේ වෙනකොට ඉන්දියාවේ BJP පක්ෂය ලංකාවේ දේශපාලනයට ඇතුල් වෙලා තියෙනවා. ඒක අපි පෞද්ගලික කාලේ කතාවක් ආවනේ. එතකොට ඕගොල්ලන් ඉන්දියාවේ රහසොත්තු සේවය සහ ඉන්දියාවේ මැදිහත් වීම යාපනයේ කොහොමද තියෙන්නේ? මොකක්ද එතන? ඒක நான் கூடுதலாக பார்க்கல இந்தியா ரோவலிஞ்சால வந்து வேலை செய்யணும்னு சொல்லி கதையை வந்துருக்கு. இப்போ இந்தியா பொறுத்தல இந்தியாவை நீங்கள் எப்படி பார்க்குறீங்க? இந்தியாவோட இது வந்து எங்களோட நாட்டுக்கு தேவையா இல்லாட்டி அவங்களோட உதவிகள் தேவையா? අංගල බාගල அவர் කච්චතී වදරට දැන්ට සහ ඕගොල්ලන් යුද්ධ කරන LTT කාලේ ඉන්දියාවේ මැදිහත් වීම කොහොමද කියලා ගත්තා. நான் யுத்தம் செஞ்ச காலத்தில் இந்திய ராணுவம் என்ன செஞ்சது அப்படியே எதுவும் இப்போ இந்திய ராணுவத்தோட இவங்க போயிட்டு ஒப்பந்தம் வச்சு விடுதலை புலிகளை அழிக்க கொண்டு வந்தோம். சரியா? இப்போ நாங்கள் மணலாத்து காட்டில் தான் நாங்கள் இருந்தேன். தலைவர் அங்கே தான் இருந்தோம். அவங்க வந்து சுற்றி வளைச்சி 7ஆம் கட்டத்தில் விட்டுட்டு வெளியேறணும். நாங்களும் அடிச்சனா பதில் எங்களுக்கும் ஸ்ரீலங்கா அரசாங்கம் ஆயுதம் தரப்பட்டது. சரியா? அப்போ நாங்களும் சுட்டோம். ஏன் நீங்கள் சரி எங்களை இதுக்கே பார்க்கணும்.
எங்கள்கிட்ட நீங்க ஆயுதம் இருந்தா அவனை சுட வச்சு 2 பேரையும் பகையாக்குறீங்க. ராஜீவ்காந்தி கொலை நடந்தவர் பகை. ஏன் நீங்க ஒப்பந்தம் வச்சீங்க, அவர் உடனே நீங்க வெளியேறுங்க, உங்களோட ஒப்பந்தம் முடிஞ்சு நாங்கள் காய்ச்சி பேசி நாங்கள் எங்களோட பிரச்சனை தீர்த்து கொள்றோம். அண்டோட அந்த பிரச்சனை முடிச்சிருக்கோம். ஏன் அந்த வழிக்கு இது பண்ணி ආයතන தானே நாங்கள் வளர்ந்தோம். ඒ කාලේ දැන් හිටපු දේශපාලන විශ්ින් අපිට ඇත්තටම මේ සටන් ගන්න ආයුධ තිබෙන ඒ කාලේ ආත්‍ර කාලේ වල ජයන්ගේ කාලේ තමයි ආයුධ අවශ්‍යද ප්‍රේමදාසගේ කාලේ ජයන්ගේ කාලේ ආයුධ. එතකොට ඇත්තටම මේ ඒ කාලේ දැන් අපිට යුද්ධ කරන්න යන්න අපිට ආයුධ ආරෙමින් ස්නේහ කරන්න මේකට උදව් කරලා මේක පොඩ්ඩක් තව වෙඩි දිනු වෙන්න ඒ කාලේ හිටපු දේශපාලනේ තමයි ආයුධ දුන්නේ. ඇයි උගලට ආයුධ දුන්නේ? ආයුධ දුන්නේ වැඩේ කරගෙන යන්න. දැන් අපිට ඉන්දියාවේ හමුදාවට විරුද්ධව ගහන්නද නැත්නම් වැඩේ කරගෙන යන්න? ඔව් මේක කරගෙන ඉන්නේ. ඔව් ඉන්දියන් රාණුවට ඒ කියන්නේ හමුදාවට ගහන්න මේක කළා තමයි මේක කරේ. ඊට පස්සේ ඕක අපි ඕම කරගෙන යන අතරදී බලදී ඉන්දියන් හමුදාවේ ලංකාවට බෑලා. එතකොට මේක අපි මේක කරගන්න ඕගොල්ලන් යන්න කියලා එතකොට හිටපු රජයට අයි එවන්න බැරි වුණ ඉන්දියන් හමුදාව ලංකාවේ. එහෙම මොකද මේ පැත්තේ ඉන්දියන් හමුදාවට එල්ටි ටිකට සටන් කරනවා. මේ ඔක්කොම මේ බලනකොට දැන් ඒ කාලේ දැන් අපි බලන්න ඕනේ දැන් අපි උදවනත් දැන් කියනවානේ පුංචි කාලේ ළමයෙක් ඉපදුනා නම් ඒ ළමයා මාස දෙකක් යනකොට මේ ළමයා කොහොමද ඇදෙන්නේ කියලා අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට ඒ කාලේ දේශපාලනේ ඉඳලා අපි ආපු දේශපාලන තොරතුරු මෙච්චර කාලයක් වෙච්ච දේ බලනකොට ඉස්සරහට වෙන්න යනදිත් අපිට තේරෙනවා මේ දරුවා මොකද කරන්නේ කියලා. එතකොට අපි බුද්ධිමත් හිතලා අපි ඔක්කොම එකතු වෙලා ලස්සන වැඩක් රටවෙන් කරනවා කියලා මගේ ඉන්නේ. එතකොට මේ දැන්ට මොකද්ද ඔයගොල්ලෝ හිතන්නේ මේ දැන් රෝ එකයි ඉන්දියාවයි මේ මොකද්ද මේ කරන්න යන්නේ කියලා එක නිදහසක් තියෙනවා. ඉන්දියාවම රෝම් ඉන්දියාව දැන් මේ දැන්ට මේ යන ඩයස්පෝරාවත් එක්ක මම මුල් ප්‍රශ්නේ මම අහපුවා ඉස්සලා ප්‍රශ්නේ මට ඒක උත්තර දෙන්න. ඩයස්පෝරාවයි ඉන්දියාවයි දැන් සම්බන්ධයෙන් මොන හරි ක්‍රියාකාරකම් උතුරේ සිද්ධ වෙනවද කොතනද යන්නේ? ඉන්දියා කවුද මේ රෝ එකේ නියෝජිතය? රෝ ඉන්දියා රෝම් புலம்பெயர்ல சேர்ந்து ஏதோ ஒன்று இப்போ நாட்டில் நடந்து கொண்டு போகுது. அதை பற்றி உங்களுக்கு எதுவும் விளங்குதா? நான் திருப்பி சொல்றேன், இதுதான் நாங்க விடுற முட்டாள்தனமான வேலை. இந்தியா ரோ எங்களுக்கு இப்போ இவர் ஒரு ரிப்போர்ட்டு இவருக்கு தெரியுது, எனக்கு தெரியுது, உங்களுக்கு தெரியுது. இந்த பெரிய அரசா இந்தியா ரோ வந்திருக்குன்னா இந்தியா ரோ கூப்பிட்டு விசாரிக்கலாம். அவர் நாட்டுக்கு வாராண்டா நாட்டுக்கு அவருக்கு அலுவலா அலுவலை உடுப்பு விற்க வந்தாண்டா இங்கேருந்து வந்தா நீ எதுக்கு வந்தா அதுக்கு இவங்களை என்ன செய்யலாம் ட்ரேஸ் பண்ண. அவர் வந்து எங்களுக்கு ரோ பார்க்குறதுக்கு என்ன அலுவல் அப்படின்னா திரும்பி ஒரு போராட்டத்தை உருவாக்குறதுனா அவர் வந்துட்டார். يعني රෝ යනවා මේව කරනවා දැන් ඩයස්පෝරායන් කරනවා කියලා අපි අතරදී කතා කරනගෙන ඉඳලා වැඩක් නෑ. බුද්ධිමත් රාජ බුද්ධියන්සයක් තියෙනවා අපිට. මේකන සොයලා බලන්න පුළුවන්. ඉන්දියානු රෝගේ අඳුන් විකිනවා වගේ අපිට ලංකාවට බහින්න ඉඩ තියෙනවා. එතකොට ඒව ගැන කට්ටිය සොයලා බලලා විස්තර කරලා අපේ දෙල්ලිස ආරක්ෂාව අපි කරගන්නනේ රෝ එකකින් එනවා අරගලම් ඩයස්පෝරාගේ මේක කරනවා කියලා අපි මේ ඉඳලා කියාගෙන ඉඳලා වැඩක් නෑ. මේ රාජ්‍ය ශක්තිමත් රජේ නිලධාරී ශක්තිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලන් කියන්නේ දැන්ට ක්‍රියාකාරම් වෙනවා කියන එක නේ. වෙනවා. වෙන්න තුනේ. ඒක නිසා මේ රාජ්‍ය රාජ්‍ය කියන්නේ මම රජයට මම ராணுவத்தை சொல்றோம். எங்கட புலனாய்வு புதுசா வன்னிக்க வந்தா அவரை உடனே நாங்க எடுக்க மாட்டோம். அவருக்கு ரேஸ் பண்ணணும். வேற என்னத்துக்கு வந்திருக்கா, எவரத்துக்கு வந்திருக்கா, வேற நல்லதுக்கு வந்திருக்கா, கெட்டதுக்கு வந்தா ரேஸ் பண்ணணும். அதுதான் நாட்டை பாருங்க. අපේ දැන් අපි ඒ කාලේ ඉන්නකොට අපි කියලා කියනවා. ඒක තමයි වෙදක සම්පදයක්. එතකොට මේ දැන් අපේ බුද්ධියන්ස මමත් බුද්ධියන්සනේ හිටියේ. දැන් අපේ තොරතුරු දැන් අපේ පැත්තේ කවුරු හරි අලුත් එක්කෙනෙක් එනවා නම් ටුග්ගල ගිය ගමන් අපි එයාව අතටම උඩ ගන්න නැහැ. අපි දවස් 10ක් 15ක් එයාගේ පස්සේ එක්කෙනෙක් දානවා. ෆලෝ කරනවා. පෞද්ගලික. එයා කොයිද යන්නේ මොකද කරන්නේ කින්ද මොන්ද කොයිද කරන්නේ ඒ තොරතුරු ටික අරකට තමයි එයාව අපි උස්සන්නේ. ඒ වගේ මම කියන්නේ ත්‍රිගඩාපදා බුද්ධියන්සේ ශක්තිමත් වෙන්න. අපි ගොඩක් මේ වෙලාව ගාගෙන මරාගෙන දැන් රට මේව කළා මේ නිදාසුන අපි හොඳ නිදාස් උස්මක් ගන්නවා. එතකොට මේ රාජ්‍යය ආවිලා වෙනස් වෙයි. හෙට තව රජයක් බී වෙයි. ඒක ඊළඟ අවුරුද්දේ තව රජයක්. නමුත් ත්‍රිගඩාමුදාව යුද්ධ කළා මේව කළා මේ රට බේරගත්ත අපි ඔක්කොම ශක්තිමත් වෙන්න ඕන. ත්‍රිගඩාමුදාවේ බුද්ධියන්ස ශක්තිමත් කරන්න. බුද්ධියන්ස කරන්න දන්නේ නැත්නම් අපි කියලා දෙන්න. ඔව් දැන් වෙලා තින්නේ මෙතන බුද්ධියන්ස දන්න නැත්නම් අපි කියලා දෙන්න. ඔව් මෙතන වෙලා තින්නේ අම්මෝ දැන් ඔයගොල්ලන්ගේ ප්‍රකාශයත් එක්ක බැලුවම
වෙලා තින්නේ අර හොරාගේ අම්මගේ පේන හනෝගේ කතාවක් නේ දැන් වෙලා තින්නේ. ඒ කියන්නේ රාජ්‍ය මේ පවතින ඒ කියන්නේ බලයේ ඉන්න ඒ කියන්නේ බලධාරීන්ගේ අතින්ම තමයි වැඩේ වෙන්නේ. අනිවාර්යයෙන්. අපිට තේරෙන දේ ඉහළ ඉන්නේ උන්ට තේරෙන්නේ නැහැ කියන්නේ මේක මාර ඛේදවාචකයක් නේ අප්පා. දැන් උදාහරණයට ඔයගොල්ලන් දන්නවා මේ ප්‍රේමදාසට වෙච්ච சாப்பிட்டு அப்படியே இருந்தாங்கன்னா அவங்கள அப்படிதான் ஏண்டா ஹோட்டல்ல சாப்பிடுறது போறது 12 மணிக்கு வாரது வந்தா ஹோட்டலுக்கு வாகனம் கூட சாப்பிட்டோன்னா ஒரு நித்திர அவங்களுக்கு என்ன தெரியும் යනවා රෙස්පෙක්ට් එකට කරනවා රට ජාති ඒවත් කමන්නේ දැන් ඒක තමයි උදාහරණයට බුද්ධියන් දොරද ඒකයි දැන් දැන් நாவருக்கு புரியுது நீங்க போங்க வரணுமா இங்க வாஷ்ரூம் தானே அங்க போலாம் ஓ தண்ணி போயிட்டு ගොඩක් මෙයාට සපෝට් එකක් දෙන්න மேம் என்ன இப்படி எப்படி எங்க போறீங்க අතන ඒ වගේ විදිහක් බුද්ධියන්ස කරන්නද මේ කොටි බුද්ධියන්ස දරමු කියන බුද්ධියන්ස කරන්න අපිට බාර දෙන්න අපි බුද්ධියන්ස කරා. හරි නේද? මොකද බුද්ධියන්ස දැන් මේ ඔයා කියන්නේ කිව්වා. ඒක තමයි. මොකද එතකොට තමයි මේ අපි මොකද මේ මම ආවිලා පුණුතරණ එළියට ආවනේ. නේවික ඉඳලා ආවට පස්සේ රෙකෝඩ් එක ඕනේ. කවන්නේ කියන්නේ දැන් බුද්ධියන්ස මේ දෙන බුද්ධියන්ස මම දන්නවා මට ආමි එකේ MSc එකෙන් බැස්සොත් නේවි එකෙන් බැස්සොත් පොලිසියෙන් බැස්සොත් මං අඳුර ගන්නවා. මේ ආවිලා ඉන්නේ මම එළියේ ඉන්නේ ගමේ ජීවත් වෙන්නේ වාහනේ දැක්ක ගම මං අඳුරන මේ බුද්ධියන්ස ආවිලා ඉන්නේ කියලා. මට experience එක. ඔව් එක්ස්පීරියන්ස් එක එනවා. මම කෙලමකින් ආන බුද්ධියන්ස MSc කියලා ඔව් කියන්න වෙනවා. හරියට මං කින් ආනවා. ඒ knowledge එක මට ආවේ මං මේ තින්න අඩුපාඩු ටික ඒවා. මොකද අපේ පැත්තේ බුද්ධියන්ස කරන්නේ. අපේ පැත්තේ බුද්ධියන්ස කරා කවුද අපි මේ සජිත් මහත්තයාගේ තාත්තා. ප්‍රේමදාස මහත්තයාට බොහොම මේ වුණා කීපාර බාබු කියන එක ළඟ ආවිලා බාබු කිරි දාලා පත්‍රේ දාලා ඒකෙම ඉඳලා දෙපාරක් ක්ලාස් වෙන්න ඇදලා මේ කරන්නේ පිටින් හරි ඔව් වල ක්ලාස් අන්න ඒක තමයි බුද්ධියන්ස කියන්නේ මේක බලද්දී ප්‍රදේශ සභාවට එකපාරට වීල් එක පොලිසියටත් එකපාරටයි ආමි MSc එකටත් එකපාරටයි අයි රජෙන් ඔක්කොම WP යක බුද්ධියන්ස කරන්නේ ඕම නෙවෙයි ඊස්ටර්න් යුනිට් නා EP නුවරනම් SP ඒ පළාතට ඉන්න බුද්ධියන්සට ඒ එකෙන් තමයි වාහන දෙන්න ඕනේ මම දැන් මේක බලලා කියලා මම බුද්ධියන්ස ලොකේට කතා කරලා කිව්වා බුද්ධියන්ස කරනවා මේව නෙවෙයි බුද්ධියන්ස කරන්න තියෙන්නේ මේ WP මේකනේ මේ නුවර ට්‍රෙන්ගෝ වලට WP එකේ වාහනයක් යනවා නම් බලනවනේ අලුත් එකක් නේ WP කියන්නේ කොළඹ රේෂන් නේ මුන් රජෙන්ද රජේ ඔක්කොම රේෂන් කරලා ඒ වෙලෙන්ද මේ ඒ බුද්ධියන්ස වලට වාහන දෙන්නේ බයික් එක ඔක්කොම WP ඊට පස්සේ තමයි ඔක වෙනස් කරේ මම කිව්වට පස්සේ වෙනස් කරා අවසාන වශයෙන් කඩසිකට කඩසිය ඔබතුමාට යමක් කියන්න තියෙනවද කියන්නකෝ යමක් බුද්ධියංශ පිළිබඳ මොකද්ද හිතෙන් ලංකා බුද්ධියංශ කියන්නේ බුද්ධියංශ හරියට ක්‍රියාත්මක වෙනවා බුද්ධියංශය හරියට ක්‍රියා නැහැ මොකද මම ආවිලා දැන් නායක මුදාව බුද්ධියංශය හිටියා වෙනට கேட்டு நான் இப்போ உங்களுக்கு உள்ளது புலனாய்த்துறை பற்றி புள்ளியா சொல்கிறேன் புலனாய்த்துறை சரியில்லைன்னு சொல்லிருக்கேன் எந்த தொடர்ந்து அதுக்கப்புறம் உங்கள்கிட்ட ஆட கூட ஒரு நிறைய இல்லை எங்கட புலனாய்வு இல்லை எங்கட புலனாய்வு அவ்வளோ பலம் பாவுட பாவு வந்து பால் போட்டு பேப்பர் போட்டு அப்படி இருந்து தான் பிரேமதாஸ் அட்டை பண்ண அது அங்கிருந்து அனுப்பின புலனாய்வு ஆனால் இஞ்சித்த புலனாய்வு பார்க்கக்குள்ள இந்த புலனாய்வுக்கு வந்து கிணறுபட்டி வந்து இந்த இடையிலாது இஞ்சால் இது வார இந்த இடையிலாத புலனாய்வோட வீக்னஸ் கசிப்பு குடிக்கிறாங்க කසිපුවලට හොඳ බුද්ධියන් සින්න. කසිපුවලට හොඳ බුද්ධියන් සින්න. කසිපුවලට හොඳ බුද්ධියන් සින්න. මේ කසිපුවලට බුද්ධියන් සින්න බෑ මේ ආවිලා තියෙන මද්ද්‍රව්‍ය මේ මොකද වෙන්නේ කියලා මේ ප්‍රැක්ටිකලි දෙන්න මේ. මම ISB ව්‍යාපාර කරනවා නම් මම නම් වලක් කාරලා ඒක මේව කරලා එහෙම තමයි මං කරන්නේ. මම ඕම කියලා ඕම දාන්නේ නැහැ. මේ වීලුවක් වගේ නෙවෙන්නේ. නෑ ඔබ බුද්ධියංශ ගැන බුද්ධියංශ ගැන ක්‍රියාකාරීත්වය ගැන මොනවද කියන්නේ? මොනවද කියන්නේ? ඔයාලා හිතනවද මේ LTT එකට වඩා දුර්වලයිද කොහොමද? මොකක්ද? අපේ බුද්ධිය කියන්නේ LTT එකේ බුද්ධියංශයට වඩා දැන් මමත් බුද්ධියංශිටියා මම ආවිලා නායක බුද්ධියංශය ආම්දාවේ MSc මේ විෂයවල දෙත් එක්කම මම සම්බන්ධ වෙලා රාජකාරී යම් කරගෙන ගියා. නමුත් අපේ බුද්ධියංශ දුර්වලයි. මම කියන්නේ
රටේ මේම දෙයක් වෙනවා නම් අපි කතා කරන ඕන සොයන්න. අපිට තේරෙනවා නම් ඉහළ මටම ඉන්න රාජ්‍ය බුද්ධ්‍යංශ මේ සියලු බුද්ධ්‍යංශ TAD කියනවා නාගොඩෙක්ට් කියනවා එක දේවල් තියෙනවා. මේ ඔක්කොම ඕගොල්ලන්ට තේරෙන්නේ නැද්ද? මට තේරෙනවා මේක විහිළුවක් කියලා. ඒ කියන්නේ බුද්ධ්‍යංශ මන්ද බුද්ධිකයි කියලාද කියන්නේ? නෑ බුද්ධ්‍යංශ මන්ද බුද්ධිකද නැත්තම් බුද්ධ්‍යංශ වල බැඳලාද? ගුවන් මහත්තයා ඔතන තියෙන ප්‍රශ්නේ ඔතන තියෙන ප්‍රශ්නේ මේ උගත්තු විද්වත්තු දාර්ශනිකයෝ කියලා ඒගොල්ලෝ කියා ගන්නා වූ පිරිසක් මේ රටේ පුරවැසිය ඇඳුවා පුරවැසිය ඇඳගත්තා. ආන්ගේ තේරිච්චිය උන්ගේ තියෙන දෝෂයක් නේ. එතකොට රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ යුනිෆෝම් එක ඇඳගෙන නිල දරුවාගේ කරුපටි ගහගෙන මේ ඒ ජොබ් එක කරන පිරිසට සදාචාරාත්මක අයිතියක් නැහැ අර නින්දිත නිවට හිපාටු දේශපාලුවන්ගේ සරණ යන්න. අනිවාර්යයෙන්. උන් ජාතක වෙච්චි අම්මගේ ගෞරවය රකින්න ඕනේ උන්. අනිවාර්යයෙන්. උන් කොන්ද පණ ඇතුව අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මහජන මුදලින් නඩත්තු වෙන පිරිසක් උන්. අනිවාර්යයෙන්. උන්ගේ යුතුයකම සහ වගකීම තමයි මේ රටේ දුවදරුවන්ගේ හෙට දවස රකින්න එක. උන් අර රස්ත්‍යාදුකාර තිරිසන් මිත්‍යා දෘෂ්ටික දේශපාලුවන්ගේ සරණෙන් මිදිලා එහෙම නැත්නම් උන් කෙලින්ම අවියාවක දාලා තරුපටි ගලවලා අයින් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. ලැජ්ජාවක් තියනවා නම් කොන්දක් තියනවා නම් උන් අයින් වෙන්න ඕනේ. නැත්නම් කොන්ද පණ ඇතුව තමන් බාරගත්ත තමන්ගේ දරුවට කණ්ඩ දෙන පඩියට හරියමං සේවයක් කරන්න ඕනේ මව්බිම වෙනුවෙන්. පාදඩ දේශපාලුවන් වෙනුවෙන් නෙමෙයි. අනිවාර්යයෙන්. පැහැදිලිද? ඒ නිසා තමයි චූටි කාලේ නම් අපි නම් යුද්ධ හමුදාවට පොලිසියට නොබැඳුනේ. චීවරේ උරේ නොදාගත්තේ මේ කාලය ඇතුළත මේ සේවා තුනම කරන්න බෑ මහත්තයා. ඒ නිසා මේ කූතාණ්ඩි මිනිමරු මංකොල්ල කාල තස්ත දේශපාලුවන්ගෙන් මේ අම්මව නිදහස් කරගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ නිසා ආන්ගේ වැඩේට අපි ලෑස්ති වෙමු. හරි. මට තව අවසාන වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මට කියන්න ඕනක් තියෙනවා. මොකක් කර කියන්නේ නැහැ. දැන් අපේ දැන් මේ සිංහල තමිල් පිරිස අතර ප්‍රශ්නය අපිට මුලින්ම ගෙන ආවේ භාෂා ප්‍රශ්නයක් විදියට. දැන් මම කිව්වොත් මේ රටේ ඔක්කොම සිංහල භාෂාව ඉගෙන ගන්න ඕනේ. ප්‍රධාන භාෂාව. කියන්නේ මේ රටේ බහුතරයක් ඉන්නේ සිංහල භාෂාව කතා කරන මිනිස්සු. අපි එංගලන්තෙට ගියොත් එංගලන්තේ ඉංග්‍රීසි භාෂාවෙන් දෙමළ කට්ටිය කතා කරන කැනඩාවේදී ඒ රටේ භාෂාව. එතකොට දැන් ඇයි ලංකාවේ විතරක් මේ භාෂා ප්‍රශ්නයක් ඇවිල්ලා ගන්නේ. ඒතර ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ ඔක්කොම හැමෝම සිංහලෙන් ඉගෙන ගන්නවා. ඔයගොල්ලන්ගේ භාෂාවත් ඉගෙන ගන්නවා. එනකොට ඔක්කොම සියලු දේ සිංහලෙන් ඉගෙන ගන්නවා. පළවෙනි භාෂාව. ඊට පස්සේ ඉංග්‍රීසි සහ තමන්ගේ භාෂාව. ඔයගොල්ලන් සිංහලෙන් බවට පත් වුණොත් මොකද වෙන්නේ? කැමතිද ඒකට? ඒ කියන්නේ අපේ සංස්කෘතියෙන් සමාන. එතන මෙතන තියෙන භාෂාව විතරයි ප්‍රශ්නේ කරලා තියෙන්නේ. ඕගොල්ලන් අදහන දෙයියෝ තමයි අපිත් අදහන්නේ. හරිද? පුල්ලේ අපච්චි. හරිද? එතකොට ඕගොල්ලන් බුදුහාමුදුරුවොත් අදහනවා. එතකොට මේ මෙතන තියෙන පොඩි දෙයයි තියෙන්නේ. එතකොට ඒ ગેප් එක අපි කියන ඉංග්‍රීසියෙන් කියන බ්‍රිජ් කරොත් ඒ හිදැස අපි වැහුවොත් ඕගොල්ලන් සිංහල ඉගෙනගෙන. හරිද? ඕගොල්ලන් පන්සල් ගිහලා අපි කෝවිල් යනවා. සිංහල මිනිස්සු කෝවිල් යනවා. අපි යනවා. දැන් අපි යාපනයේට ගියොත් අපි නල්ලූර් කෝවිල් අනිවාර්යෙන් නල්ලූර අපි යනවා. රටරගමදී අපි හදන්නේ. නල්ලූර් කෝවිල හැදුවේ අපේ සිංහල රජුගේ. මේ කෝට්ටේ අපි ඉන්නේ කෝට්ටේ රාජධානියේ. කෝට්ටේ රාජධානියේ අපි සපුමල් බණ්ඩාර කුමාරයා. හයන බුවනක බව නේද? හයන බුවනක බව රජතුමා යන පස්සේ. ඒතර එයා හැදුවේ නල්ලූර් කෝවිල. නල්ලූර් කෝවිල තව රහස් තියෙනවා පස්සේ කියලා අරමු. එතකොට දැන් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මම හිතනවා ඕගොල්ලෝ මොකද කියන්නේ? ඕගොල්ලෝ ඔක්කොම සිංහල ඉගෙන ගත්තොත්. දැන් ඔයා දන්නවා සිංහල භාෂාවේ තියෙන වටිනාකම. ඒ නිසා තමයි ඔයා සිංහල මිනිස්සු ගැන දැනගත්තේ. මේ මෙතන මේ ගැටලුව ඇති කරගෙන යන්නේ මේ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් කරගෙන යාපනයේ දෙමළ ඉතුරු නැගෙන දෙමළෙන් වැඩ කරන්න ඕනේ මේ සිංහලේ. එතකොට මෙන්න මේක අයින් කළා හැමෝම සිංහල භාෂාව ඉගෙනගත යුතුයි. සිංහල ඉගෙනගත යුතුයි. ඒක ඔයගොල්ලන්ගේ භාෂාවත් ඉගෙන ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ භාෂාව ඔයගොල්ලන්ට පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම ඒ ගැන මොකද ඔයගොල්ලන්ගේ අදහස? அப்படி இருந்தால் இந்த உலக பிரச்சனைக்கு வந்து எங்களுக்கு வந்து மொழி எங்களுக்கு என்ன சிங்களம் தெரியாது அவங்களுக்கு தமிழ் தெரியாது அப்படி இப்படி இதால் தான் இந்த உண்மையிலே ஒரு நீதியை கொண்டு எல்லா மொழியும் எல்லாரும் கற்றுக்கொள்ளணும்ன்ற ஒரு இதை கொண்டு வந்து நாங்கள் கோயிலுக்கு வருவோம் அவங்க பாஞ்சாலைக்கு போவோம் எல்லாரும் இதாண்டி எங்களோட இந்த இதை வந்து நாங்கள் ஒன்றும் பேதம் இதுவும் இல்லாமல்
ஒன்றிணைஞ்சு வாழக்கூடிய மாதிரி ஒரு சூழலை உருவாக்கும் அப்படின்னு சொல்கிறான். அதற்கு நீங்கள் என்ன நினைக்கிறீங்க? என்ன பிரச்சனை இப்போ பள்ளிக்கூடத்தில் வந்து இப்போ எங்களை பிள்ளை எல்லாம் வந்து ஒரு பாடம் வந்து சிங்கள பாடம் தான். வந்து அப்படி இல்லை, நோமலாக சிங்கள பாடம் டீச்சர் வருவார், சில டீச்சர் இப்போ வந்து நிரந்தரமாக டீச்சர் போட்டோம். அப்போ சிங்களத்தில் பாடம் டெஸ்ட்டுன்னு நடக்குது. அப்போ அந்த புள்ள வந்து பக்காண்ட அண்டு வந்து எனக்கு சொல்லி தரும். அப்போ போங்காலத்தில் அந்த பாடங்கள் ஒழுங்காக நடக்குமான்னா அந்த மொழி பிரச்சனை வராது. මේක මූලික කරන දැන් පොඩ එම ටැමිලි ස්කූල් වලම සිංහල භාෂාව ගෙනල්ලා තියෙනවා. දැන් මෙයාගේ දුව වෙලා බත් කන්න කියලා මෙයාට කියලා දෙනවා ඉස්කෝලෙන් ආවිලා. එතකොට ඒ වගේ තත්ත්වෙ ඉදිරියට මේක ඇත්තටම හරියට ඒ නොලෙජ් එක ගන්න මම කියන්නේ මෙහෙමයි. දැන් අපි ගත්තොත් මේ රටේ තියෙනවා ජාත්‍යන්තර පාසල්. ඒ පාසල් වල ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය කරනවා. තනිකර ඉතින්. එතකොට අපේ සිංහල මිනිස්සුන්ටයි දෙමළ මිනිස්සුන්ටයි මුස්ලිම් මිනිස්සුන්ටයි ඔක්කොම උඩ ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි දෙමළ මිනිස්සුන්ට සිංහලෙන් අධ්‍යාපනය කරන්න කිව්වොත් නෑ අපේ භාෂාව. අපේ මිනිස්සු ඉංග්‍රීසි දෙමළෙන් භාෂාව නෑ අපේ භාෂාව. ඉතින් ඒ වගේ දැන් මේකනේ පොඩ්ඩක් ප්‍රශ්නෙට විසඳුම මෙන්න මේමයි. කියන්නේ මම අහන ප්‍රශ්න කවුරුත් නෑ මෙතන තියෙන ප්‍රශ්නේ මම එනක බලකම් මන්දිට මෙතන තියෙන ප්‍රශ්නේ මේ අපේ දැන් මේ රටේ භාවිතා වෙන පොදු භාෂාවක් තියෙනවා ප්‍රධාන මව් භාෂාව. එතකොට දැන් අපේ කට්ටියට අපේ මව් භාෂාව වුණාට ඒගොල්ලන්ගේ මව් නෑ මව් භාෂාව දැන් අපේ මව් භාෂාව නැති භාෂාවෙන් ඉගෙන ගන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට කාටවත් ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ වගේ දැන් අපේ ළමයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා කියලා දෙමළ ළමයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා කියලා ඒගොල්ලන්ගේ දෙමළ භාෂාවටවත් ඒගොල්ලන්ගේ ජාතිකත්වයටවත් ප්‍රශ්නයක් නෑ. දැන් මෙතන තියෙන සිංහල මිනිස්සු දෙමළ මිනිස්සු අතර ගැටනේ තියෙන්නේ භාෂාව කියලා කියනවා. එතකොට අපි ගන්න ඕනේ ඉංග්‍රීසි භාෂාව. ඒක සුද්ධ පරසුද්ධගේ භාෂාව. එහෙනම් අපි දෙමළ මිනිස්සු සිංහල භාෂාව ඉගෙන ගත්තොත් මොකද? දෙමළ භාෂාව ඉගෙන ගන්න. සිංහල මිනිස්සු කියලා සිංහල මිනිස්සු ප්‍රසාර ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා ලේසි දෙමළ මිනිස්සු සිංහල භාෂාව ගන්න. හරිද? දැන් ගොඩාක් 76ක් ඉන්න කට්ටිය දෙමළ ඉගෙන ගන්නවට වඩා 24 සිංහල ඉගෙන ගන්න එක එකතු වෙනකොට මේ ඔය එක හැදෙනවා. ඒක හැදෙනවා. හැබැයි මේ ඉංග්‍රීසි හරි ඒක මෙහෙමයි. මම කතා අන්‍ය මොළේ ඉංග්‍රීසි මම කියන්නේ ටයිම් මොනොන්ඩ අදත්තන් இல்ல அது அந்நிய மொழி என்று நாங்க சொல்றோம். அது எங்க நாட்டுல பிரச்சனைனால அந்நிய மொழிக்கு நாங்க போறோம். என்ன காரணம் சொல்லட்டா என்னன்னு சொல்றோம், ஷர்ட்னு சொல்றோம், டி ஷர்ட்னு சொல்றோம், ஜீன்ஸ்னு சொல்றோம். புள்ளை சின்ன பிறந்தோட நாங்கள் என்ன சொல்றோம், ஜீன்ஸ்ன்றோம். அதைத்தான் புள்ளை என்ன செய்யுது, இங்கிலீஷ் பாடம் சும்மா தானே கற்றுக்கொள்ளும். இந்த කාලෙන්දල ඔක වෙනස් වෙනවනේ කියලා කියන්නේ. පුංචි කාලේ නම් වෙනස් කරනවා. ඒක ඔයගොල්ලෝ එකට එකකද එකයි ඉතින් ඔක වෙනස් වුණත් එකයි. ඔව්. එනයිද ප්‍රශ්න විසඳෙනවනේ. දැන් මේකයි කියන්නේ. දැන් අපේ සංස්කෘතිය කිව්වා වගේ අවුරුද්දත් එකයි නා. අදහන දෙයියොත් එකයි නා. ඔක්කොම එකයි නා. මේ භාෂාවේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔක වෙනස් කරගත්ත හැටිය. ඒක මොකොත් නැත් දැන් මේ උපදිනාලා දණ්ඩ ප්‍රච්ච දැන් හැබැයි ඔක කරන්නේ මොනවද දන්නවද? අපි සිංහල මිනිස්සුන්ට දෙමළු ගන්න රූ දඟනවා. දෙමළ මිනිස්සුන්ට සිංහල හරියට ගන්නවා. දැන් අපි වගේ ට්‍රේස් ඉන්නවනේ. දැන් මෙයා මම ඔය වයසට සෙට් එක ඉන්නවනේ උතුරේ. කට්ටිය ඒගොල්ලන් කියලා සිංහල භාෂාව අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඉගෙන ගන්න කිව්වොත් එකඟ වෙන්නේ නැහැ. අමාරුයි. ඒක වෙන්නේ නැහැ. හරිද? ඊළඟ බිහිවෙන සමාජය ඉන්නවනේ අපි. හරි මේ කිව්වද? ඊළඟ බිහිවෙන සමාජය ඉන්නවනේ. ඊළඟ එන ජෙනරේෂන දැන් මේගොල්ලන්ගේ දරුවෝම ගොඩක් ආසයි ඉගෙන. අන්න එතනින් ඊළඟ වෙන ඒක මේ වෙනකොට ඔටෝ ඒ සිස්ටම් එක ඇදලා. හරි. එහෙනම් අවසාන වශයෙන් ඔබතුමාන්ලා යෝජනාව ගෙනාව අපි එකතු වෙලා වැඩ කරමු. මේ ක්‍රමය වෙනස් කරගමු. එතකොට මම අහන්නේ ඔයගොල්ලෝ විශ්වාස කරනවද මේ පවතින දේශපාලන ක්‍රමය තුල මේක ගොඩ ගන්න පුළුවන් කියලා? එහෙම නැත්නම් නව දේශපාලන විකල්ප දේශපාලන බලවේගයක් මේ රටේ ගොඩ නැගෙන්න ඕනද මේ ප්‍රශ්නේ විසඳන්න? මේම ගියොත් බියෙන්න වෙනවා. තව බලයක් නිර්මාණය වෙන්න වෙනවා. හා මේකෙන් අදහස. දැන් හරි අවසන් කරන්න. නැවතත් අපේ දැන් මේ තියෙන දේශපාලන මේ ක්‍රමවේදය තුල සහ මේ දේශපාලන පක්ෂ තුල මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් විකල්ප දේශපාලන බලවේගයක් ගොඩ නැගෙන්න ඕනද? එහෙම ගොඩ නැගෙනවා නම් ඕගොල්ලන් ඒකට සම්බන්ධ වෙනවා. இப்போ இந்த நடந்து கொண்டு போகிற இந்த அரசாங்கம் இதே மாதிரி போய் நல்ல விஷயங்கள் நடந்து போனால் நல்லமா, இல்லாட்டி இந்த போகிற வழியில் புள்ளையாக இருந்தால் நாங்கள் திருப்பி ஒரு அரசியல் சக்தி உருவாக்கி அதனூடாக அதுக்குரிய தீர்வை காண்றதுக்கு உங்களுக்கு விருப்பமா? சரியான முறைக்கு நடக்கலாட்டி நாட்டில் குழப்பம் வேண்டாம்,
எவ்வளவுக்கு அமைதியா போகணுமோ அவ்வளவுக்கு அமைதியா இருந்தா இப்ப இருக்கிற மாதிரி நீட்ட பொருளாதாரம் விளையாண்டாலும் பிரச்சனை இல்லை, சண்டை சத்திரம் இல்லாமல் சோழி இல்லாம இருந்துட்டா எங்களை பார்த்து இன்னொருக்கும் சிரிக்க கூடாது, அவ்வளவுதான் பிரச்சனை. යන්නේ දැන් ඔය යන විදි තත්ත්වයට ඔම ගියොත් නැතුව ඔක්කොටම සාධාරණයක් වෙන විදිහට ඔම ගියොත් කමක් නැත්තම් අපි ඒකට වෙන විකල්පයක් ගන්න වෙනවා. අනිත් රටවල් අපිව බලලා hina වෙන්නේ නැතුව ඇඟිලි දික් කරන තුව අපි වැඩක් කරමු. ඒක තමයි කියන්නේ. එහෙනම් මට පොඩි දෙයක් කියන්න දෙන්න. ඇත්තටම මේ රටේ අපි සහෝදරයෝ වගේ අපි ජීවත් වෙන්න ඕන. එතකොට 2,27,00,000ක් ජීවත් වෙන රටක් මේ. හැබැයි කරුමේ කියන්නේ මේ 226ක් තමයි අපිව පාලනය කරන්නේ. ලස්සන්ට ප්‍රශ්න ඇති කරලා මේ ප්‍රශ්න තුලින් අපිව පාලනය. ඒ කියන්නේ මේගොල්ලෝ එදා ඉඳලම තෝරන් තියෙන වැරදි ක්‍රමවේදයක්. අපිට කනගාටුයි. ඒ හින්දා අපි බුද්ධිමත් වෙලා මේ ප්‍රශ්න ඇති වෙන්නේ අපේ මිනිස්සු ඒ කියන්නේ වහල්භාවය නිසා. ඒ කියන්නේ මේ පක්ෂ දේශපාලනය තුල හිර වෙලා. දැන් අපිට එක පේන මේ ඔක්කොම එකට එකතු වෙලා තමයි මේ ගේම් එක ගහන්නේ. එහෙනම් අපි ඒක අඳුරගෙන මෙතනින් යාට මේ ජාතිවාදය ආගම්වාදය කියන කිසි දෙයක් නැතුව සමගී ජීවත් වෙන්න අවශ්‍යයි. අපිට පුළුවන් මේ රට ගොඩ ගන්න. ඔව් අපිට මේ රට ගොඩ ගන්න පුළුවන්. මොකද මේ රට ගොඩ ගන්න බෑ මේ දේශපාලකීන්ට. මොකද ඒගොල්ලෝ එදා ඉඳලම කරගෙන යන්නේ මේ ඇත්තම කියනවා මේ රට පාලනය කරන්න අපේ දේශපාලකයෝ නෙවෙයි. එදා සුද්දා පවරලා ගිය මේ ඡන්ද ක්‍රමයකින් තමයි මේක වෙන්නේ. මේ ඡන්ද ක්‍රමය අපිට ඔබින්නේ නැහැ. ඒක අපි පිළිගන්නවා. හරි මේ සුද්දාගේ ක්‍රමය අපිට හරියන්නේ නැහැ. එහෙනම් අපි එකතු වෙලා අපිට ඔබින ක්‍රමයක් අපි හදාගත්ත යුතුයි. අනිවාර්යයෙන්. ඒක වියු. එහෙනම් අද දවසේ බොහෝ දුර බැහැර ගෙවාගෙන යාපනයේ සිට මුලතිව් ඉඳන් මේ කකුලක් නැතුව අමාරුවෙන් පොදු ප්‍රහාර සේවයේ දුක් විඳගෙන අපි වෙනුවෙන් තමන්ගේ මුදල් වියදම් කරගෙන ඉන්නවා. අපි වෙනුවෙන් අපේ රටේ ජනතාව වෙනුවෙන් මේ කරපු මේ කැපවීමට අපි බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් දීර්ඝායු පතමින් නැවත වතාවක් අපි මුණ ගැසමු කියමින් අපි සමු ගන්නවා. ඔබතුමාට වඩක්කම් දෙයියන්ගේ පිටයි.